සුබ දැස්මක් වේවා සියලු දෙනාටම. So warmly welcome all to our English medium physics class. So මම හිතන්නේ මාව audible සහ visible නේද කට්ටියට? ගැටලුවක් නැහැ නේද? Are we ready to go? Okay. හරි good thank you. හරි එහෙනම් අපි අපේ English medium physics class එක අද start කරන්න යන්නේ. ඔයාලට පේනවා වගේ 2028 A level. Okay. දැන් ඒල 2026 වල මාර්ච් නේ. අවුරුදු දෙක හමාරකින් වගේ ඔයාලට A levels තියෙනවා. ඉතින් අපේ සිලබස් එක ගැන කතා කරන්න කලින් අපිට කතා කරන්න දේවල් ටිකක් තියෙනවා අද අපේ ක්ලාස් එක ඇතුළේදී. අපි මුලින්ම මේ දේවල් ටිකක් කතා කරගෙන ඉස්සරහට යමු. ඕකේද? හරි. මුලින්ම දැන් O levels කියලා තාම සතියක්වත් නැහැ. හැබැයි A levels පටන් අරගෙන තියෙනවා. ඔයා A levels වලට science maths කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් දැන් ඉඳන්ම ක්ලාස් යන්න පටන් ගන්න ඕනේ. Because we have a very lengthy syllabus නේ. හරි. So we have to work now. දැන් ඉඳන්ම අපිට වැඩ කරගෙන යන්න වෙනවා. නැත්නම් අපිට පිටිපස්සෙන් පටන් අරගෙන වැඩ කරන්න අමාරුයි. අනිත් subjects වලට සාපේක්ෂව අපේ A level maths stream එක and science stream එකේ අපිට තියෙන්නේ ගොඩාක් ලොකු subject එකක්. පැහැදිලිනේ? හරි. එහෙනම් first of all I would like to introduce myself. So මම ලහිරු ඩී ඔබේසේකර දැනට මොරටුව engineering faculty එකේ final year student කෙනෙක් විදියට මගේ studies කරන ගමන් ඉන්නේ. එතකොට මගේ tuition field life එක ගැන කතා කරොත් මම දැන් අවුරුදු 6ක් තිස්සේ English medium physics උගන්වනවා. එතකොට අපේ ඉගෙනගෙන campuses වලට ගියපු ගොඩාක් අපේ engineering and faculties වල අපේ students ලා ඉන්නවා. අපේ very first batch එකකින්ම අපි ගාව 100% pass rate එකක් and 50% A rates අපි ගාව තිබුණා. ඉතින් මම හිතනවා මේ අවුරුද්දේ 2028ත් අපි A level වලට අනිත් එක එකතු වෙන අපේ ආදරණීය දුවල පුතාලට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. අපි ගාව එකට හදපු හොඳ වැඩසටහනක් තියෙනවා. ඉතින් ඉස්සරහටත් ඒ වැඩවල එකතු වෙලා හිටියොත් ඔයාලට අපේ ඔයාලගේ achievement එකට final target එකට යන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? හරි. එතකොට අපි මුලින්ම දැන් A levels O level ඉවරන ගමන් ඔයාලා ආව A levels කරන්න කියලා නේද? ඇයි ඔයාලා A levels කරන්නේ? අපි මුලින්ම දැනගෙන ඉන්න බෑ ඒක. හරි. ඔයාලා මේක කරන්නේ මොකටද? What's the reason? ගෙදරින් push කරපු නිසාද? හරි. ඔන්න දැන් O level ඉවරයි. අම්මා කියනවා හරි හරි දැන් යන්න ලෑස්ති වෙන්න. A level classes තියෙනවා. නැත්නම් ඔන්න යාළුවෙක් ඉන්නවා. එයා A level classes ගන්න හදන. එයාලා කෝල් කියනවා මෙහෙමයි. මේක හින්දා යනවාද? මොකද්ද reason එක? ඔයා A level කරන්න reason එක මොකද්ද? A level කියලා කියන්නේ ඔයා හිතනවා වගේ එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා ලොකු project එකක්. හරි. ඔයා දැන් 2028 එනේ ලියන්නේ. ඒ කියන්නේ අතන තියෙනවා අවුරුදු දෙකමාරක්. එතන අපි calculate කරලා බලුවොත් ඔතන තියෙනවා 29 months. Okay? හරි. අපි නිකන් dates ගන්න බලමු. අපි 30න් වැඩි කරොත් එහෙම. හරිද? මෙතන තියෙනවා 870 days තියෙනවා. clearද? දවස් 870ක් තියෙන project එකක් මේක. Okay. So අපි බලමු මෙයාගේ cost එක. What is the cost of this project? අපි basically හිතමු හරි. So basically 20,000 per month කියලා හිතමු ඔයාගේ average cost එක. classes වල and ස්කූල් යන ඒවා ඒ දේවල් එක බැලුවොත් එහෙම 20,000 හරි 20,000 per month කියලා කියන්නේ 29 වලින් මේක වැඩි කරොත් කීයද? මෙන්න මෙහෙම වැලියු එකක් තමයි අපිට එන්නේ. හරි. මම හිතන්නේ 6 lakhs වලට කිට්ටුයි නේ. හරි. එතකොට බලන්න දැන් ඔයාලා මේ කරන්න යන්නේ දවස් 870ක් නැත්නම් 29 months තියෙන ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ඇවිල්ලා ලක්ෂ 6ක් විතර වෙන ප්‍රොජෙක්ට් එකක්. හරි. ඔයා මේක කරන්නේ ඇයි? හරි. බලන්නකෝ. එන ලොකු ටයිම් එකක්. ඒ වගේම එන ලොකු කොස්ට් එකක්. හරි. මේක අපි පොඩ වෙන්නේ නැති කියවනේ බට් මේක ඇවිල්ලා එන ලොකු කොස්ට් එකක්. ඒතර මේ දේවල් දාලා අපි මේක කරන්නේ ඇයි? මොකද ටාගට් එක? කෙනකින් මම අහුවා. කට්ටියගේ මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඒක නිසා මම බයෝ කරනවා. ඊට පස්සේ අපි බයෝ කරන කෙනකින් අහුවොත් කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඒක නිසා බයෝ කරනවා. මැත්ස් කරන කෙනෙක්ගෙන් අහුවොත් ඇයි මැත්ස් කරන්නේ කියලා? බයෝ කරන්න ආස නැහැ. ඒකින්ද මැත්ස් කරනවා. එහෙමයි නේ ගොඩක් අය කියන්නේ. හරි. ඇයි පොඩි කාලේ ඉඳන්ම කියන්නේ කවුද?
I want to be a doctor. PH doctor. And when අපේ engineer කෙනෙක් වුණොත් නේ. හරි. හැමෝම කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. but engineer කෙනෙක් වෙනවා කියන එක පස්සේ එන්නේ but සමහර කට්ටිය විදිහ නැති. හොඳේ? just okay. හරි. එහෙනම් ඇයි ඔයා A levels කරන්නේ? engineer කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න. මොකද්ද ටාගට් එක? ඕකද? නැත්නම් කෙනෙක්ගේ ටාගට් එක I want to earn money, lot of money. ඒක නිසාද මම ඉගෙන ගන්නේ. හරි. හරි. so ඉගෙන ගන්නේ ඇත්තටම අපි හම්බ කරන්න to earn කියලා හිතාගත්තොත් එහෙම ඒකෙන් ඇත්තටම මම නම් හිතන්නේ ලොකු දෙයක් වෙන්නේ නැහැ. because ඔයා හිතන්න මෙන්න මේ time duration එකම මේ cost එකම දාලා අපි හිතමු O levels කරා කියලා. ඔයා ඉන්න ඕන දැන් යාළුවෙක් ඉන්න එයා O levels දව් කියලා. එයා මොකද කරන්නේ? O level ඉවර වෙලා මෙන්න මේ cost එක දාලා ඊට පස්සේ මෙන්න මේ අවුරුදු දෙකමාර දාලා මොනවා හරි දෙයක් ඉගෙන අපි මෙයා business එකක් පටන් ගන්නවා කියලා. හරි. අපි හිතමු basically මොනවා හරි පොඩි shop එකක් දාලා. හරි. cost එකක් තියෙනවා අවුරුදු දෙකමාරක් යනකොට එයාට කිසියම් ප්‍රමාණයකට එයාට grow වෙන්න පුළුවන්. හරි. සමහරක් වෙලාව එයා අවුරුදු දෙකමාරලා A levels වලට එයා bike එකක් අරගෙන නැත්නම් ස්කූල් එකක් අරගෙන මොනවා හරි එතනින් එහාට ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් දැන් ගොඩක් කට්ටිය කියනවා අපි ට්‍රේඩින් කරනවා, ක්‍රිප්ටෝ කරනවා. ඒ වගේ දෙයක් කරොත් යම් තාක් දුරකට යන්න පුළුවන්. okay. හැබැයි දැන් ඔයා O levels ඉවර වෙලා හරි O levels ඉවර වෙලා කවුද අර O level fail වෙච්ච කෙනා යන පාත් එක තමයි අර. ඒකට එයාට finally achieve කරන්න පුළුවන් අපි හිතමු okay bike එකක් නැත්නම් three wheel එකක් හරි මොනවා හරි එක්කෙනෙක් achieve කරන්න පුළුවන්. හරි. ඒකට දැන් O levels ඉවර වෙලා මෙන්න මේ වගේ ලොකු time duration එකක් මේකට දීලා ඊට පස්සේ ලොකු cost එකකුත් දාලා මේ වැඩේ කරගෙන යන ඔයාට මොකද්ද තියෙන benefits මොනවද වෙන්නේ? හරි. අන්න ඒක ගැන දැනගෙන ඉන්න ඕන ඔයා මේක ගොඩ දාගන්නනේ. පැහැදිලිද? හරි. එහෙනම් පළවෙනිම දේ. හරි. ඔයා මෙන්න මේ A level science තෝරගත්තට පස්සේ වෙන පළවෙනිම දේ. හරි. You build a superb mindset. ඕක තමයි මම නම් A levels වලින් දකින ලොකුම දේ. හරි. ඔයා O level ඉවර වෙලා science කරන්න එන කෙනෙක් හැටියට ඇවිල්ලා ඔය අවුරුදු දෙකමාර science කරලා මෙතනින් එළියට යනවා කියලා කියන්නේ ඔයාගේ මයින්ඩ්සෙට් එක සෑහෙන දුරට ඉම්ප්‍රූව් වෙනවා. ක්ලියර්ද? ඒ කියන්නේ අපි හිතමු O levels ඉවර වෙනකොට ඔයාලගේ හරි ක්ලාස් එකේ ඔයාලගේ යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා. හරි ඔය 10 දෙනා කෙනෙක් කොමර්ස් වලට යනවා, කෙනෙක් ආර්ට්ස් වලට, ටෙක් වලට and maths වලට යනවා. maths and bio. okay. හැබැයි අපි ඔය අවුරුදු දෙකමාර ඉවර වෙලා එළියට යනවා. ඒක basically personally මටත් තිබුණා මගේ යාළුවොත් එක්ක හැමෝම මේ දේ දැක්කා. මොකද්ද වෙන්නේ? whatever the result මත depend වෙන්නේ නැහැ. හරි සමහරක් විට O levels හරි එයාට හොඳ results හැදුවා 3S's නැත්නම් 2C's and S ඔය වගේ මොන හරි වෙන්නේ. okay. but the mindset අර maths කරලා එළියට යන එක්කෙනාගේ mindset සෑහෙන ලොකු e-commerce කරපු ආර්ට් කරපු කෙනෙක්ට වඩා. because එයාලා හිතන විදිය හරි වෙනස්. මේ අවුරුදු දෙකමාර ඇතුළත ඔයාට practice කරනවා හිතන මාර විදිහට හිතන විදිහවල් අලුතින් දේවල් ක්‍රියේටිව් විදිහට හිතන දේවල් ඔයාගේ කැපැසිටි එක බිල්ඩ් අප් කරනවා. කියන්නේ මාර විදිහට පර්සනැලිටි එකක් මාර විදිහට මයින්ඩ්සෙට් එකක් හැදෙනවා. and that other streams. okay. so මම මේ other streams ගැන මුකුත් කියනව නෙවෙයි but compare අපි බැලුවොත් එහෙම අපිට යුනිවර්සිටි එක ඇතුලේ වුණත් අපි දැකලා තියෙනවා එකට වැඩ කරද්දී maths and bio කරපු කට්ටියගේ ඒක මාර විදිහට අමුතු එකක්. හරි. commerce arts tech කරපු කට්ටියට වඩා. එතකොට ඕක තමයි first benefit එක. ඕක ඔයාට life time හම්බ වෙන opportunity එකක්. life time හම්බ වෙනවා. whatever the result. හරි. ඔයා අවුරුදු අපි හිතමු දැන් අවුරුදු කීයද? O levels ඉවර වෙන්නේ අවුරුදු 16 නේ. හරි A levels ඉවර වෙනකොට අවුරුදු 18ක් 19ක් වෙනවා. ඔය 19න් පස්සේ ඔයාගේ life time එක 60 නම් ඔය ඉතුරු අවුරුදු 40ම ඔයා අර ලස්සන mindset එකත් එක්ක අර කියන improve වෙච්ච නියම mindset එකත් එක්ක යනවා. so at that time you have create a very good journey. හරි. ඔයාට එතකොට ඔයාගේ journey එක හදාගන්න මහ ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. හරි සමහරක් විට ඔයාගේ results මේවා වෙන්න පුළුවන් but ඔයා දැන් ඒ වෙලාවේ business එකක් පටන් ගත්තොත් ඔයාට තියෙන්නේ අමුතු mindset එකක්. ඔයාට ලස්සනට ගණන් හදාගන්න සුළු කරගන්න ඒ level කරගන්න පුළුවන්. plan එකක් හදාගන්න පුළුවන්. හරි. ඔයා අර O level වලින් ගියපු යාළුවාට වඩා ඔයා අවුරුදු දෙකමාර ඊට business එකක් පටන් ගත්තා. you can grow more and more because ඔයාට තියෙන හොඳ analytical thinking එකක් හොඳ sales planning තියෙනවා ඔයා ගාව ගොඩාක් දේවල් තියෙනවා. okay. so the first thing ඔයාට superb mentality එකක් තියෙනවා. පැහැදිලිද? ඕක තමයි ඔයා A levels වලින් වලට හම්බෙන පළවෙනිම දේ. okay. අපි දෙවෙනි එක ගැන කතා කරොත් එහෙම. දෙවෙනි එක හරි. ඔයා A levels හරියට කරගත්තොත් හොඳ results එකක් දැම්ම 3A's නැත්නම් 3B's හරි ඔය වගේ මොනවා හරි results එකක් දැම්මොත් ඔයාට යුනිවර්සිටි එකට යන්න පුළුවන් නේ.
යුනිවර්සිටි එකට යනවා කියලා මොකද වෙන්නේ? එතකොට ඔයාලට ඩිග්‍රී එකක් හම්බ වෙනවා. 4 years අපි දන්නවා 4 years ඩිග්‍රී එකක් හම්බ වෙනවා. මෙන්න මේ 4 years complete කරාට පස්සේ ඔයාලට හම්බ වෙනවා BSc කියනවා Bachelor of Science කියලා. හරි. Bachelor of Science ඩිග්‍රී එකක් හම්බ වෙනවා. එතකොට මේ ඩිග්‍රී එක ලෝකේ ඕනිම තැනක වැලිඩ් ඩිග්‍රී එකක්. ඕකේ. so ඒක සමහරක් යුනිවර්සිටිස් එක ඩිපෙන්ඩ් වෙනවා. so අපි බේසිකලි අපි මොරටුවේ ඉන්නේ. එතකොට මොරටුවේ අනිවාර්යෙන් අපි අපේ ඕනිම රටක වැලිඩ් ඩිග්‍රී එකක් තමයි අපිට හම්බ වෙන්නේ. හරි. එතකොට ඔන්න ඔතනදි තමයි ඔයා A levels වලින් මෙඩිසින් වලින් හොඳ රිසල්ට් එකක් දැම්මොත් ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න මෙඩිසින් යනවා. and ඔයා මැත්ස් වලින් කරවොත් ඔයා ඉංජිනේරින්. ඔන්න ඔය දෙක. පැහැදිලිද? එතකොට ඔයා දැන් හරියට මේ වැඩේ ගොඩ දාගත්තොත් ඔයාට ඔන්න පළවෙනි දේ තමයි හොඳ මයින්ඩ්සෙට් එකක් හදාගන්න පුළුවන්. ඒක රිසල්ට් එක පදනම් වෙන්නේ නැහැ. but දෙවෙනි එක තමයි හොඳ රිසල්ට් එකක් දැම්මොත් you can become a good engineer or good doctor. clear නේ? හරි. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් ඉංජිනේර් කෙනෙක් වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ඇත්තටම එයාට මාර ස්ටේටස් එකක් තියෙනවානේ. අපේ සොසයිටි එක ඇතුලේ ගත්තොත් එහෙම මේ ડોක්ටර් කෙනෙක්ගේ නැත්තම් කවුරු හරි නැත්තම් අපි හිතමු ඔයාලගේ අම්මගේ තාත්තගේ කොහොමද ප්‍රවුඩ් එක? මේ අර ડોක්ටර්ගේ අම්මා. මේ අර ඉංජිනේර්ගේ අම්මා. හරි. දැන් මෙතන නෝමල් මේ ඉන්න O level ඉවරලා අපි හිතමු මෙතන ඉන්න මේ තරිඳුගේ අම්මා කියලා කියනවට වඩා ડોක්ටර් තරිඳුගේ අම්මා කියලා කියද්දි කොහොම තියෙයිද? හරි. so අන්නේ ගැප් එක බිල්ඩ් වෙන්නේ මෙන්න මේ අවුරුදු දෙකමාර ඇතුළතදී. ක්ලියර්ද? so ඔන්න ඔකට යන්න නම් ඔයා මේ අවුරුදු දෙකමාර උඩරිම ඔයාගේ ફોකස් එක දෙන්න ඕනේ මේ කියන වැඩේට. ක්ලියර්ද? හරි. එතකොට අපි කතා කරා ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක කීයද? 5 and 80. okay so if you become a engineer or doctor what happen? කොහොමද මෙයාගේ salary ඇත්තේ? හරි. මේක ඉතින් depend වෙනවා. හරි. කොහොමද යා ඉන්න ෆීල්ඩ් එක ඒ දේවල් එක ඩිපෙන්ඩ් වෙනවා but basically so දැන් අපි ඉන්නේ ෆයිනල් ඉයර් මොරටුවේ මේ පාර අපේ කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කරපු කට්ටිය ඉතින් තිබුණා සැලරි $1,800 ඩොලර්ස් මෙච්චරක් කියලා කියන්නේ මම හිතන්නේ 550 වගේ හරි ලක්ෂ 5මාරක වගේ පඩියකට හරි මේ බලන්නකෝ ඔයා මේක හරියට ගොඩ දාගත්තොත් ඔයාගේ මේ ඉන්වෙස්ට්මන්ට් එක එක පඩියෙන් ගොඩ දාන්න පුළුවන්. ක්ලියර්ද? ඔන්න අන්න අපිට හම්බෙන ඊළඟ chance එක. පැහැදිලිද? හරි. මම දන්නේ නැහැ ડોක්ටර් කෙනෙක්ගේ පඩිය කොහොමද දෙන්නේ because මම ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඉන්න නිසා. එතකොට හරි එහෙනම් ඔන්න අපි දාන මෙන්න මේ කියන effort එක අපිට එක පඩියෙන් cover කරගන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ so හිතන්න ඔයාගේ මේ ladder එක අපි කියනවා අපි ඕනෙම එක අපි කියන ladder එකක්. අපි පහළ ඉඳන් උඩට තමයි යන්නේ. හරි. ඔයා එක වසරේදී පොඩියට ඉන්නේ නැති. ඊට පස්සේ ඔයා ශිෂ්‍යත්ව කරන්නේ පහවසරේදී grade 5 then ඊට පස්සේ ඔයා O levels වලට යනවා. then ඔයා ඊට පස්සේ A levels වලට යනවා. පැහැදිලිද? ඒතර මේකෙන් ටිකෙන් ටික ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ඔයා මේ ලැඩර් එකේ උඩට යනකොට ඔයා එක්ස්පීරියන්ස් ග්‍රැබ් කරනවා. ඔයා මිනිස්සු අඳුර ගන්නවා. ඔයා එක දේවල් ඉගෙන ගන්නවා. so මොකද වෙන්නේ? ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් එනවා. අර එක වසරේදී හිටපු දෙක වසරේදී හිටපු ඔයා නෙවෙයි දැන් ඉන්නේ. ඔයාට යමක් තියෙනවා. ඔයාට දෙයක් කරගන්න පුළුවන් වෙනවා. ඔයා මේ A levels හරියට ගොඩ දාගත්තොත් මොකද වෙන්නේ? ඔයා මේ කියන එකේ උඩට යන්නේ ඔයා educational qualifications එක. පැහැදිලිද? එතකොට මේ educational qualifications එක මෙතනදී 9A's, ඊළඟ 8A's and 1B, ඊට පස්සේ මෙතන 3A's, 3B's. මේ වගේ result එකක් ගත්තොත් එහෙම ඔයාට මෙන්න මේ educational ladder එකේ උඩට යන්න හරි ලේසි. හරි. ඒතර ඔයාට හොඳ ලොකු status එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ අපි හිතුවොත් එහෙම මොකද්ද වෙන්නේ? ඔයා අපි හිතමු හරි 3A's දැම්මත් මොනවද හොඳම යුනිවර්සිටිස් මොනවද කියලා දන්නව නේද? අපි මැත්ස් කරොත් එහෙම. මැත්ස් කරලා ඔයා හොඳම රිසල්ට් එකක් දැම්මොත් ඔයාට යන්න පුළුවන් මොරටුවේ. දැන් මම ඉන්නේ මොරටුවේ. ඕකේ. හරි. so ඊට පස්සේ අපි කියමු බයෝ කරන කෙනෙක්ට බයෝ කරොත් එයාට හොඳම යන්න පුළුවන් කැම්පස් එක කොළඹ. දැන් මේවා විලා ස්ටෑන්ඩඩ්ස්. හරි. මේවා තමයි සාමාන්‍යයෙන් දැනට ලංකාවේ ස්ටෑන්ඩඩ්ස් ටික. හරි. එතකොට මැත්ස් කරොත් එහෙම ඔයාට ඔයාගේ පීක්ම යුනිවර්සිටි එක මොරටුව දැන් එතනින් ඊට පස්සේ තියෙනවා University of Peradeniya, then University of Sri Jayawardhanapura, University of Pune, and University of Jaffna, and University of Southeastern. Oluville University කියලා කියන්නේ අන්න ඒ යුනිවර්සිටි එක. බයෝ පැත්තෙන් කියොත් මම නම් 1 by 1 දන්නේ නැහැ මොනවද කියලා. මම usually දන්නේ කලම් තියෙනවා ඊට පස්සේ ජයවර්ධනපුර තියෙනවා ඊට පස්සේ රුහුණේ සබරගමු වගේ ගොඩාක් ඒවල තියෙනවා. හරි. හරි එතකොට ඔයාට මෙන්න මේ වගේ
හොඳ රිසල්ට් එකකින් මේ වගේ උඩම තැනකට යන්න පුළුවන්. ක්ලියර්ද? හරි. ඊට පස්සේ කෙනෙක්ට හරි දැන් මම කිව්වා මෙතනදී අපිට හම්බ වෙන්නේ කවුද? ඩිග්‍රී එක BSc කියලා ඩිග්‍රී එකක් තමයි අපිට හම්බෙන්නේ. Bachelor of Science. ක්ලියර්ද? හරි. එතකොට මේ Bachelor of Science එකෙන් පස්සේ ඔයාට තව ඕන නම් ඉගෙන ගන්න. හරි. ඔයා හිතනවා නෑ මම මේ ඉගෙන ගත්තා මදි මට තව ඉස්සරහට යන්න ඕන. හරි කෙනෙක්ට පුළුවන් BSc එක ඉවරලා මම මේ කිව්වා වගේ corporate world එකට ඇවිල්ලා job එකක් කරන්න. දැන් මේ engineer එක හරි මේ 5 half වගේ කඩියක් කරගෙන එතනින් එහාට එයාගේ life එක enjoy කරගෙන යන්න පුළුවන්. but කෙනෙක්ට ඕන නම් තවත් ඉගෙන ගන්න. හරි අර world recognized කෙනෙක් වෙන්න professor කෙනෙක් වෙන්න එයාට ඕන. හරි. නැත්තම් ડોක්ටර් කෙනෙක් කියලා කියන්නේ ඔය බෙහෙත් දෙන කට්ටිය නෙවෙයි ડોක්ටර්ස්ලා කියන්නේ. හරිද? එන PhD එකක් කම්ප්ලීට් කරන්න ડોක්ටර් කෙනෙක් වෙනවා. හරි. හරි එතකොට මොකද්ද? ඔයාට තවත් ඕනනම් ඉගෙනගෙන යන්න පුළුවන් මොනවද? MSc Master of Science කරන්න පුළුවන්. ඊට පස්සේ PhD. හරි. PhD එකක් කරොත් එහෙනම් ප්‍රොෆෙසර් කෙනෙක් වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා මේ MPhil කියලා තියෙනවා විද්‍යාපති විද්‍යාවේදී ඔන්න ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. හරි. ඒතර මේ වගේ එකක් කරොත් මොකද වෙන්නේ? ඔයාට ලොකු ස්ටේටස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ සාමාන්‍යයෙන් PhD කරපු කට්ටිය එහෙම ලොකු ප්‍රමාණයක් නැහැ. යුනිවර්සිටි එකක් ඇතුලේ වුණා ඉන්නේ බොහොම අතලොස්සයි. එතකොට world recognition එකක් ඔයාට තියෙනවා. හරි. දැන් ලංකාවේ වුණත් ඇත්තටම ගත්තොත් එහෙම සමහර ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා. මුළු ලෝකෙම එයාලට සෑහෙන පිළිගැනීමක්. හරි. එයාලට අර ලංකාවේ ඉන්න ඕන නිසා අර ඒ හැඟීම තියෙන නිසා ලංකාවේ ඉන්න නිසා එයා අද ලෙටර් එකක් ලියවනම් ඔය කියන හොඳම යුනිවර්සිටි එක අපිට MIT නැත්නම් සිංගප්පූරු වල තියෙන හොඳ එකක් මොනවා හරි ජස්ට් එයාව ගන්න. මොකද ආයෙ ඔයාලට අපි මොකද අපි රට යනකොට අර પાස්පෝර්ට් එක දීලා අනේ බොහොම අපි සීල් එකක් අපිට එමෙහෙම වෙන්න ඕනේ. හරි. මේ වගේ එකක් කරලා මෙන්න මේ PhD එකක් වගේ කරලා හොඳ thesis එකක් දාලා හොඳට මේවා කරගත්තොත් ඔයා world recognized කෙනෙක්. Google කරාට පස්සේ ඔයාගේ නම එනවා. හරි අපේ ඔය ඉන්න ගොඩාක් ප්‍රොෆෙසර්ලා Google කරාට පස්සේ එනවා මෙන්න මෙයා මේවා තමයි කරලා තියෙන්නේ මේවා තමයි මෙයාගේ රිසර්ච් මෙහෙමයි මෙහෙමයි. හරි. එතකොට දැන් ඔතන ඔය වාඩි වෙලා ඉන්න ඔයාම තමයි කවදා හරි උතන්ට යන්නේ. හරි. දැන් එතකොට ඔය දේවල් වෙන්නේ මොකක් වුණොත්ද? ඔයා මේ A levels කියන එක හරියට ගොඩ දාලා. ක්ලියර්ද? හරි. ඊට පස්සේ අපි ගතොතින් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට මේ හම්බෙන ඩිග්‍රී එක ගොඩක් වටින ඩිග්‍රී එකක්. හරිද? හරි. සාමාන්‍යයෙන් මෙඩිසින් ඩිග්‍රී එක ගත්තොත් එහෙම ડોක්ටර් කෙනෙක් වෙන්න මෙන්න මේ මෙඩිසින් ඩිග්‍රී එක සාමාන්‍යයෙන් 80 lakhs to 100 lakhs වගේ වෙනවා. ක්ලියර්ද? හරි. ඊට පස්සේ ඉංජිනේරින් වගේ කෙනෙක් ගත්තොත් එහෙම මේ ඉංජිනේරින් ඩිග්‍රී එකක් 60 to 80 lakhs වගේ වෙනවා. ක්ලියර්ද? හරි. එතකොට so what is the initial cost of your අපි හිතමු අපි අර කලින් කියවනේ 6 lakhs කියලා. just 6 lakhs. හරි. හරි. එතකොට මේ 6 lakhs ඔයා ඉන්වෙස්ට් කරලා ඔයාට කොච්චරක් ගන්න පුළුවන්ද? 80 lakhs නැත්නම් 60 මෙන්න මේ වගේ average package එකක් ගන්න පුළුවන් මේක හරියට කොට දාගත්තොත්. ක්ලියර්ද? ඒ කියන්නේ ඇත්තටම ඒක මේක ඔයා මේ අවුරුදු දෙකේදී මේ කරන ප්‍රොජෙක්ට් එක අර දවස් 870ක් එක්ක මෙන්න මේ amount එක වියදම් කරලා කරන ප්‍රොජෙක්ට් එකෙන් බලන්න ඔයාලට කොච්චර benefits තියෙනවද කියලා. ඒක ඉවරුනාට පස්සේ ඔයා හරියට කොට දාගත්ත ඔයාලට සීට් එකක් තිබුණා වගේ මෙන්න මේ opportunity එකක් හම්බෙනවා. ඒ මතකට ඒක විතරක් නෙමෙයි ඒක ඉවරට එළියට යනකොට මොකද වෙන්නේ? අන්න අර අපි කිව්වා වගේ හොඳ සැලරි එකක් හම්බෙන ජොබ් එකකුත් හම්බෙනවා. හරි. එතනින් එහාට කෙනෙක්ට තව යන්න ඕන නම් එයාට MSc එකක්, MPhil එකක්, PhD එකක් කරලා අර විදිහට world recognition කෙනෙක් විදිහට යන්න පුළුවන්. අර මම කිය ලැඩර් එකේ එන්න උඩට යන්න පුළුවන්. ක්ලියර්ද? හරි. එතකොට තේරෙනවද දැන් මේ ඇයි ඔයා A level කරන්න ඕනේ? හරි. දැන් හිතන්න අර O levels ඉවර වෙලා ඔයාගේ අර 6 lakhs ම දාලා shop එක පටන් ගත්තා වාගේ යාළුවා අවදා හරි යන කරයි. හරි. ඔයා මෙතනදී A levels හරියට කොට දාගෙන ඔය කියන එකකින් යනකොට මොකද වෙන්නේ? so අපි කියනවා world අපි කියනවා ලෝකෙ එන්න පොඩි වෙන්න පටන් ගන්නවා. හරි. මොකද ලෝකෙ පොඩි වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ. ඔයා හිතන්න ඔයා දැන් grade 5 වගේ ඉන්නකොට ගොඩක් අය ටවුන් එකේ ස්කෝල වල නෙවෙයි යන්නේ නැත්තේ. දේවල් ළඟ තියෙන ස්කෝල වල යන්නේ. දැන් අර තියෙනව නේද කිලෝමීටර් 10ක් හරි ඔන්නම රේඩියස් එකක් ඇතුළේ තියෙන ස්කෝල වලට යන්න ඕනි කියලා මම දන්නේ. whatever. so පොඩි ස්කෝලයකට ගියා කියලා හිතන්න. එතකොට ඔයා දන්නේ මොනවද? ඔයා දන්නේ මේ ස්කෝලේ තියෙන ඒරියා එක, ඒ ටිකට යන පාරවල් ටික, ඒ හරිය තියෙන කඩවල් ටික, ස්කෝල ඉස්සරහා තියෙන කඩේ ඔයාගේ වර්ල්ඩ් එක ඕක. ක්ලියර්ද? ඔයාගේ වර්ල්ඩ් එක ඕක. හිතමු whatever 30 radius විතර තියෙන රවුමක් ගත්තොත් ඔයාගේ ගෙදර ඉඳන් හරි ඔයා පහවසරේ ඉඳලා ගෙදර මෙතන නම් 30 radius විතර තියෙන රවුමක් කඩේ තමයි ඔයා shop එකකට ගියත් යන්නේ අඳුමක් ගන්න ස්කූල් ගියා ක්ලාස් ගියාට මේ හැමතැනම යන්නේ ඔන්න ඔච්චරයි ඔයාගේ ලෝකේ 30
කිලෝමීටර්ස් තියෙන. හරි. සමහර ලකින ඉඳලා හිටලා ඔන්න ට්‍රිප් එකක් යනවා ඇති අමලත් එක්ක නුවරඑළියේ නැත්තම් යාපනයේ ජැෆ්නා මොනවා හරි ඕනි පැත්තට. හරි. but basically මෙහෙමනේ වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයා O levels එකට එනකොට අන්න ඔයා ටවුන් එකේ ස්කූල් එකකට ආවද කියලා. දැන් ඔන්න ඔයාගේ ඒක ලොකු වෙනවා. දැන් ඔයා හිතන්න අපි හිතමු ඔයා ඩිස්ට්‍රික්ට් එකේ හොඳ ස්කූල් එකකට ආවම අන්නේ ඩිස්ට්‍රික්ට් එකේ තියෙන දේවල් ඔයා මේන් ටවුන් එකට එනවා. අන්න ඔයාගේ දැන් ලෝක වර්ල්ඩ් එක මොකද? ඔයාගේ වර්ල්ඩ් එක ටිකක් ලොකු වුණා. අර normal ගමේදී දැක්ක දේවල් ටික නෙමෙයි දැන් ඊට වඩා දේවල් තියෙනවා. ඕකේද? ඊට පස්සේ දැන් ඔන්න ඔයා O levels වලින් A levels කරන්න කියාට පස්සේ මොකද වෙන්නේ? when you come to a engineering faculty or medical faculty මොකද වෙන්නේ? අන්න ඔයා තවත් ඔයාගේ ලෝකේ මොකද වෙන්නේ? ලොකු වෙනවා. ඒ කියන්නේ ඔයාට සාපේක්ෂව ලෝකෙ පොඩි වෙනවා. හරි. ඔයා දන්නවා හැමදේම. අර හිතලා බලන්න දැන් මොකද පටන් ගන්නකොට අර ගමේ ඉස්කෝලේ හිට පොඩි එක්කෙන ඉංජිනේරින් ෆැකල්ටි එකේ එනවා කියලා කියන්නේ හරි ලංකාවේ ඕනි තැනකට ඕනි දේවල් කරගන්න ඒ හැම බෙනිෆිට් එකම තියෙනවා. සෝ එතනින් හරිය ගන්න ඔයා PhD එකක් කරලා මොන හරි රට දැන් අපි හිතමු ඒ ලෙවල් එකකින් අතර උනා නම් එයාගේ ලංකාව විතරනේ එයා ටච් වෙන්නේ. හිතන්න ඔයා PhD එකක් කරලා MSc එකක් කරලා එළියට ගියොත් එහෙම. හරි. abroad වෙනවා migrate වෙනවා මොකද වෙන්නේ? හරි. අන්න ඔයාට තවත් දේවල් දැනගන්න පුළුවන්. හරි. ඒක නිසා මේ ලෝකේ කියලා කියන්නේ අතන පොඩි පොයින්ට් එකක් නෙමෙයි. හරි. ඔයාලා දැන්ට සීමාව නැති පොඩි තැනකට but මේක අපිට යන්න තියෙන 6 තැන. හරි. ඒක නිසා අන්න ඒකට පුළුවන් තරම් ටාගට් කරන්න. හරි. ඔයාට සාපේක්ෂව ලෝකෙ පොඩි කරගන්න. එතකොට අපිට මාර දේවල් කරගන්න සහ දේවල් වලට රීච් කරගන්න. ක්ලියර්ද? හරි. ඊට පස්සේ ෆයිනල් දේ. දැන් අපි මේ කතා කරගෙන ආවේ අයියෝ ඔයා A levels කරන්න ඕන කියලා නේ. දැන් අපි පැය භාගයක් එච්චර කතා කරේ නැහැ. හරි. අනිවාර්යෙන් දැන් මේක මම කියලා ඉන්න ඕන because ඔයා මෙතනට ඇවිල්ලා මම උගන්නන එක අහගෙන ඉඳලා කිසිම වැඩක් නැහැ. ඔයා A level කරන්න ඕනේ කියලා ඔයා දැනගෙන ඉන්න. නැත්නම් ඔයා මේක ටික දවසක් යනකොට අතහැරලා දාන්න. හරි. දැන් ඔයාට තේරෙනවා මම හිතන්නේ මේ මම එකින් එක කියාගෙන ගියා benefits මම නම් කොහෙවත් ඒක visual write down කරගෙන යන්න මොකද ඒවා note වලට ඕනේ. but ඔයා you must know these things. So if you know these things then you can attempt to these examinations and other things. Clear the hari. So final day අපි දැනට මම යුනිවර්සිටි එක ඇතුලේ ඉන්න පර්සනලි මම ගන්න එක්ස්පීරියන්ස් එක මම කියන්නේ ඇත්තටම ඔයාලට තව හම්බෙන ජීවිතේ මාර වාව් එකක් තමයි කැම්පස් ලයිෆ් එක ඔයාලට ගත කරන්න හම්බෙනවා කියන එක. Clearද? හරි. as example මම මෙහෙම කියන්නම්කෝ. හරි. ඔයා හිතන්න ඔන්න දැන් ඔයාලා හරි O levels නේ. grade 10 grade 11 වල ඉන්නකොට ඔන්න දැන් ස්කූල් එකේ මොකද්ද ස්පෙෂල් announcement එකක් දෙනවා. මේ හරි අවසාන ටයිම් මොනවද පීරියඩ්ස් දෙකේ අවසාන පීරියඩ් දෙක අර ගුරුවරුන්ගේ මොනවද ට්‍රැක් එකට වගේ එකට හැමෝම ගුරුවරු කට්ටිය ටික එන්න මේ ප්‍රින්සිපල්ස්ගේ රූම් එකට ගියා. මොකද කියලා announcement එකක්. මොකද වෙන්නේ අවසාන පීරියඩ් එක කොහොමද කට්ටියට අපිත් ඒ දවස්වල කියන්නේ. හරි. ෆුල් ජොලිනේ. හරි. මොකද වෙන්නේ ඔයාගේ හරි දැන් කවුරුත් නැහැ එක හෝල් එකවත් ගුරුවරු කවුරුත් නැහැ කට්ටිය මොකද කරන්නේ? එක්ක ඕන්න දැන් කොල්ලෙක් කවුරු හරි නටරාජ් කවකට පෙට්ටියක් ගන්නවා හරි මෙන්න එක්කෙනෙක් ඩෙස්ක් එකට පරිපාලන පටන් ගන්නවා සීතු කියනවා කෑ ගහනවා කුණු කොටයක් අරගෙන තව කාට හරි ගහනවා ඊට පස්සේ කොළ කෑල්ලකින් රබර් පටියකින් ඇදලා තව කාට හරි විදිනවා මොනවා හරි ෆුල් චිල් නේ හරි මොකද්ද උනේ ඔන්න දැන් ඔයාලා ඉස්කෝලේ ඔයාගේම යාළුවෝ ඔයාගෙන් 50 දෙනෙක් විතර 40 දෙනෙක් විතර ඉන්න එක හරි දැන් ඔන්න කවුරුත් නැහැ ඔයාට මාර ෆ්‍රීඩම් එකක් හම්බෙනවා ඔයාලා හිතන්නේ මේ වෙලාවෙ ඇතුළතදී ඔයාට හම්බෙන ඔපචුනිටි එක ඔයා කොච්චර ෆ්‍රී එකේ යාළුවොත් එක්ක කොච්චර chill එකේ ඉන්නවා හරි දැන් හිතලා බලන්න ඔයා කැම්පස් එකට ආවොත් දැන් ඔයාට අර හම්බුනේ පීරියඩ් එකක් මෙතන විනාඩි 7කට විතර නේද හරි විනාඩි 80ක පොඩි ඉන්න එකක් නේද ඒකට හිතන්න එතනදී හම්බුන සතුට හරි හැබැයි ඔයා කැම්පස් එකට ආවොත් මොකද වෙන්නේ ඔයාට ඔය වගේ අවුරුදු 4ක් හම්බෙනවා අවුරුදු 4ක් හරි හිතන්න විනාඩි 80 අර වගේ chill අවුරුදු 4ක් කියලා කියන්නේ කොච්චර එකක්ද හරි because මම මෙහෙම කියන්න හේතුව දැන් ඔයාගේ මොකද වෙන්නේ දැන් අර ඔයාට ගෙදරදී විනාඩි 80ක් නිකන් ඉන්න හම්බුණා කියලා ඔයාට ඔක වෙන්නේ නැහැ හරි මොකෝ මේ ගෙදර ඉන්න හරි අයියා හරි එක ගහගන්නද නැත්නම් උණු කොටෙන් ගහගන්නද නැහැ same age කට්ටිය ටිකක් එකම vibe එකේ කට්ටිය ටිකක් එන්න ඕන ඔයා when you come to a university මොකද වෙන්නේ ඔයාගේ අවුරුද්දෙම ඔයා සංචය කරනවා අවුරුද්ද ඒ same level එකේම කට්ටිය ටිකක් අපේ යුනිවර්සිටි එකක මගේ බෙන්ච් එකේ ඉන්නවා 1000කට කිව්වා ඉංජිනේරිං ෆැකල්ටි ඉන්නවා 750ක් නේ ඉංජිනේරිං ෆැකල්ටි එකම තව EM TM කියලා ඉන්නවා යාලත් එක්ක there are around 1000 okay එතකොට ඔන්න ඔය වගේ සෙට් එකක් එක්ක ඉන්න තියෙන්නේ same level අනික හැමෝගෙම හිතන මට්ටම එකම එක්කනේ අර ගොඩාක් පහළ හිතන කට්ටියන් හරි හැමෝම එකම විදියට හිතන එකම level එකේ කට්ටිය ඉන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ full freedom හරි මොකෝ අර ඉස්කෝලේ වගේ සුදු කලිසම ඇඳලා ෆෝල්ඩ් එක 16 ට දීලා කොණ්ඩේ නෝට් ගහලා එහෙම යනවා විතර කිසි අවුලක් නැහැ රැවුල වවන්න
ඕන කට්ටිය මෙතන ට්‍රැවල් කරනවා. ගේම් ගහන කට්ටිය එහෙම යාගේ ගේම් ගහන ෆ්‍රී වයිෆයි තියෙන ඕන් කරන් පොඩ්ඩ ෆාර් ක්‍රයි ඕනේ. හරි. මොකද වෙන්නේ? හරි ඊට පස්සේ ඕනි දෙයක් කරන්න ඔයා නිදහස් වෙනවා. because ඔයාව අර කවුද? කන්ට්‍රෝල් කරන්න කවුරුත් නැහැ ඒක. පැහැදිලිද? හරි. එතකොට හිතන්න අවුරුදු 4ක් ඒ කියන්නේ අනිත් ගෙදරින් දැන් ඔයා හිතමු ගෙදර ඉඳන් කැම්පස් එකට ඇවිල්ලා කැම්පස් එකෙන් බෝඩ් වෙලා ඉන්නේ. එතකොට ඇත්තට ගෙදරින් හොයලා බලන්න ලොකුවට කවුරුත් ඇත්තේ නැහැ. ගෙදරට කෝල් එකක් අරගෙන අම්මට කියනවා ඔය කතා කරනවා. ඒ ඉස්තර ටික නිදන් හරි. නැත්තම් ගෙදර ඉන්නකොට නම් මේ ටයිම් එක ගෙදර ඉන්න මේ ටයිම් එක. එතකොට හිතන්න කොච්චර ෆ්‍රීඩම් එකක්ද කියලා. පැහැදිලිද? හරි ගොඩක් අය ෆ්‍රීඩම් එකට ගිහලා අතරමං වෙන කට්ටියක් ඉන්නවා. එහෙම වෙන්න එපා මං කියන්නේ කවදාවත්. හැබැයි හිතන්න මම මේ කිව්වේ හරි අර ඔයා විනාඩි 80ක් ඇතුළතදී ඔයාට අර වගේ ලස්සන චිල් එකක් හම්බුණා නම් හිතන්න ඔය කියන ඔය වගේ සුපිරි යාළුවෝ සෙට් එකක් ඉන්න මාර ක්‍රවුඩ් එකක් ඉන්න මාර ෆ්‍රීඩම් එකක් තියෙන ඕනි විදියට ඇඳලා පැලඳලා කලර් කරලා ඕනි දෙයක් කරන්න පුළුවන් ඕනි දෙයක් කරන්න පුළුවන් අවුරුදු 4ක් හම්බෙනවා කියලා කියන්නේ අනිත් එක ඒක ඔයාගේ ජීවිතයේ හොඳම කාලේ හරි අපි මිනිහෙක්ගේ ජීවිතයේ හොඳම කාලේ කියලා කියන්නේ කවුද අවුරුදු 20 ඉඳලා 25 26 වෙනකම් නේ ඊට පස්සේ සාමාන්‍යයෙන් 30 ගණන් කියලා කියන්නේ මැදි වයස ඊට පස්සේ නාකි වැඩන්නේ පොඩි වයස අවුරුදු 15 20 අපි හිතුවට හොඳයි කියලා ඒ වයසේදී තාම යාළුවෝ චූටි ළමයි යාළුවෝ දෙයක් කරගන්න බෑ හැබැයි ජීවිතේ හොඳම කාලේ තමයි 20 to 25 කියලා කියන්නේ. දැන් මේ ජීවිතේ හොඳම කාලේ අර වගේ අවුරුදු 4ක් ඔයාලට ගෙවන්න තියෙනවා කියලා කියන්නේ මරුනේ. හරි. සෝ ඉතින් ඔය හැම එකටම හරි ඔයාට පාත් එක වෙන්නේ මෙන්න මේ කියන A levels. හරිද? ඔයා මේ A level කියන එක නා හරියට ගොඩ දාගත්තොත් ඔයාට ෆ්‍රී ටිකට් එකක් හම්බ වෙනවා කවුද? 80 lakhs නැත්නම් 60 lakhs වෙන ෆ්‍රී ටිකට් එකක් හම්බ වෙනවා. ඔයාගේ ජර්නි එකට යන්න. පැහැදිලිද? සෝ මම බේසිකලි කියන්නේ සල්ලි හම්බ කරන්න ඕන නම් ඒ ලෙවල් කරන්න දෙන්න එපා. හරි. සල්ලි හම්බ කරන්න ඕනි තරම් විදි තියෙනවා. හරි. ට්‍රේඩින්ග්ද, පිරමීඩ්ස්ද ඔය එක එක ඒවා තියෙන. සල්ලි හම්බ කරන්න ඕන තරම් විදි තියෙනවා. හරි. හැබැයි ඔයා ඉගෙන ගත්තොතින් ඔයාට හැදෙන 아무තු ස්ටේටස් එකක් අපි අර කතා කරේ ඔයා ලැඩර් එකේ උඩට යනවා. ඒත් එක්කම ඔයාට සල්ලි හම්බ වෙනවා. ඔයාගේ ස්ටේටස් එක හැදෙනවා. ඔයාගේ පවුලේ කට්ටියට ලොකු ස්ටේටස් එකක් හැදෙනවා. ඔයාගෙන් පස්සේ තියෙන පරම්පරාවට ලොකු ස්ටේටස් එකක් හැදෙනවා. බට් ඒකම ඔයාට opportunities හම්බ වෙනවා. සල්ලිත් හම්බ වෙනවා. හැමදේම වෙනවා. හරි. just සල්ලි හම්බ කරන්න විතරක් අපි ඉගෙනගෙන වැඩක් නැහැ. බට් ඒ quality එකත් එක්ක තමයි යන්න ඕනේ. හරි. අනිවාර්යෙන් ඔක ගොඩක් වැදගත්. ඔයාලා ඔය ගොඩක් කට්ටිය දැකලා ඇති ගොඩාක් දැන් famous කට්ටිය. මම මේ ළඟ දැක්ක අර කවුද? මේ ළඟදී 10 millions ගත්ත කවුද? වයිල් නේද? එයාත් එක ඉන්ටර්විව් එකකදී මම දැක්කා කියනවා. එයා වොරි වෙන එකම දේ තමයි එයාට ගොඩක් හොඳට এডুকেෂන් කියන එක ගන්න බැරි වුණා. හරි. බට් අද වෙනකොට එයාට ඕනි තරම් සල්ලි තියෙනවා. එයාගේ 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ලා ඉන්නවා. බට් එයා අදටත් වොරි වෙනවා. එයාට ඉගෙන ගන්න බැරි වුණා. ක්ලියර්ද? සෝ මං හිතන්නේ එයා ඒකට තව මොනවා හරි කරනවා. එහෙම මොනවා හරි කිව්වා. බට් අන්න එහෙම එකක් ඒ ෆේස් එකක් එයා කියනවා. හරි. හිතන්න ඔයාට කොච්චර සල්ලි තිබ්බද නේද? ඔයාට අර ස්ටේටස් එකක් නැත්තම්. ඒ දේ අර නිකන් පොඩි ගිල්ටි එකක් වගේ. ඒක නිසා first thing you have to learn. හරි. ඔයා এডুকেෂනල් මට්ටමින් ඉඩට යනවා කියලා කියන්නේ. සල්ලි කියන එක නිකන් ඔයා ගාවට එනවා. ඕකේ. අපි හැමෝටම සල්ලි ඕනේ ජීවත් වෙන්න. බට් මෙන්න මේ ලැඩර් එකේ අපි උඩට යනකොට ඒක මාර ඊසි වෙනවා සහ ඔයාගේ ලෝකය පොඩි වෙනවා. ක්ලියර්ද? හරි. So එහෙනම් ඔන්න මම කිව්වා ඔයා why should you do A levels? හරි. එහෙනම් අර O levels ඉවර වෙලා අර post එක දාලා පොඩි shop එකක් පටන් අරගෙන නැත්නම් පොඩි farm එකක් පටන් අරගෙන කරන යාළුවා වෙනවද? නැත්නම් එතනින් එහාට මේ ඇවිල්ලා මේ අවුරුදු දෙක තුන කරලා A levels හොඳටම පොඩි දාලා හරි අර අපි කිව්වාගේ BSc එකක් අරගෙන ඩොක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් MSc PhD ඔය වගේ උඩට ගිහිල්ලා මේ ස්ටේටස් හදා ගන්නවද ඒ දේ කර ගන්නවද so it's depend you හරි ඔයාගතේ තමයි තියෙන්නේ ඔයා තමයි මේක කරගන්න ඕනේ පැහැදිලිනේ so ඒකට ගයිඩන්ස් එක දෙන්න තමයි අපි ඉන්නේ because කරලා තියෙනවා සහ ඉස්සරහට සහ අපේ පර්සනල් ලයිෆ් එකේ අපි දැන් කරගනිමින් ඒ එක්ස්පීරියන්ස් එක්කම ඔයාලට ඒ දෙක කියලා දෙන්න පුළුවන්. ඕකේද? හරි. එහෙනම් මම හිතන්නේ දැන් කට්ටිය අහගෙන ඉන්න ඇති why should we do A levels? හරි අපි A level කරන්න ඕනේයි කියලා. හරි මම හිතනවා හොඳ knowledge එකක් එන්න ඇති කියලා. එහෙනම් දැන් කට්ටිය මොකද කියන්නේ? A levels කරනවද? නැත්නම් අර විදිහට O levels වලින් එහාට යන්නේ නැද්ද? හරි. It's depend you. හරි. අපි ඊළඟ පාඩකට යන්න කලින් හරි කට්ටිය දැන් අහගෙන හිටියනේ චුට්ටක් වතුර එකක් බීලා වගේ එකක් කාලා රිෆ්‍රෙෂන් අපි දැන් අපේ යුනිට්ස් ගැන එහෙම කතා කරනවා නේ ලෙවල් සිලබස් එක චුට්ටක් කතා කරන්න ඕනේ සෝ පොඩි විනාඩියක් දෙකක් අරගෙන පොඩක් වතුර ටිකක් බීලා රිෆ්‍රෙෂන්
ඕකේ මම හිතන්නේ කට්ටිය හරි නේද රිෆ්‍රෙෂ් වුණා නේද හරි එහෙනම් අපි බලමු කොහොමද දැන් අපේ මේ සිලබස් එක මේ දේවල් වෙන්නේ කියලා හරි බේසිකලි දැන් ඔයා දන්නව නේද ඒ ලෙවල්ස් වලට ගියා එකක් ඇති හරි දැන් අපේ තියෙන සබ්ජෙක්ට්ස් තුනයි O levels වල සබ්ජෙක්ට්ස් 9ක් තිබ්බත් O levels A levels වල සබ්ජෙක්ට් තුනක් මොකක්ද වගේ එකක් හිතෙනවනේ හරි so එතකොට grade 10 වලදී ඔයාලට තිබ්බා modules එතන තිබ්බා 9ක් okay grade 11 වලදී තිබ්බා 9ක් හිතමු එතකොට together it is 18 කියලා but trust me our physics syllabus එකම මේ 18ට වඩා ලොකුයි හරි කෙනෙක් හිතනවා නම් අපි 9 modules කරපුවම 3 modules මොකද කියලා this the answer හරි එතකොට ඔයා මේ කරපු ඔක්කොටම වඩා ඔයාගේ දැනට තියෙන physics කියන syllabus එක නැත්නම් physics කියන syllabus එක කියලා කියන්නේ subject එක. so ඒ කියන්නේ සෙල්ලම් නෑ මේ. හරි අනිවාර්යෙන් මහන්සි වෙන්න වෙනවා. අර අපි කියපු benefits ටික නිකන් හම්බ වෙන්නේ නැහැනේ. හරි මේක හරි lazy එකක් නම් හැමෝටම ඕක නිකන් හම්බෙන්නේ. හරි. so what happened usually හරි A level maths and bio කරනවා 90000 around 1 lakh කියන හරි මේ 90000 හරිද 90000 A levels කරද්දී මේ 90000 වලින් 2500 විතර තමයි engineering faculties වලට යන්නේ not only to the moral හරි නිකන් අපි ගත්තොත් ඔය ඔක්කොම කට්ටිය අනිත් හැම එකම 2500 අපි මම දන්නේ සිංහලත් සාමාන්‍යයෙන් around ඒ වගේ ගණන් 2500 කියනකොට together it's 5000 හරි මොකද වෙන්නේ මෙන්න මේ 90000 වලින් 5000 විතර තමයි engineering medicine ගන්න. ඒකෝට හිතන්න කොච්චර proportionality එකක්ද තියෙන්නේ. හරි. 90000කින් 5000කට එනවා කියලා කියන්නේ සෑහෙන දෙයක් තියෙනවා ඒකේ. හරි. So you have to do something extraordinary. පැහැදිලිද? ඒක නිකන් හැමෝටම ක්ලාස් එක ආවා කියලා O levels වල නිකන්ම අවසාන කාලේ පාඩම් කරලා 7 6 6 දැම්මා කියලා මේක නම් කරන්න බෑ. හරි. පේනවනේ numbers වල ලොකු 90000 and 5000 ඕකේද හරි so මම කිව්වේ අපේ syllabus එක physics subject එක ගත්තොත් ගොඩක් ලොකු එකනේ and ඊට පස්සේ අපි ගත්තොත් එහෙම හරි දැන් ඔයා maths කරන කෙනෙක් නම් ඔයාට you have to study about combined maths ඊට පස්සේ physics and chemistry ඔය subjects තුන කරන්න ඕනේ ඔයා combined maths කරන කෙනෙක් then ඊට පස්සේ bio කරන කෙනෙක් නම් combined maths වලට එතනට bio replace physics and chemistry අනිවාර්යෙන් කරන්න ඕනේ. පැහැදිලිද? දැන් සමහර කට්ටිය ඉන්නවා ICT කරන කට්ටිය. එතකොට එයාලගේ drop වෙන්නේ maths එක. maths එක ICT වලින් replace වෙනවා but එතන sorry chemistry එක drop වෙන්නේ. සමාවෙන්න chemistry එක drop වෙලා එතනට ICT add වෙනවා. combined maths එකයි physics එකයි ICT එකයි. clearද? ඒතර ඔන්න ඔය තුන ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි. ඒතර ඔය තුනට හොඳ ඒ කියන්නේ බැලන්ස් රිසල්ට් එකක් තියෙන තුන එකකට හොඳම එකක් තිබිලා එකක් ෆේල් වෙලා නැත්නම් එකක් ඉස් එකක් වෙලා එහෙම බෑ so you have to work in balance පැහැදිලිද බැලන්ස් එකේ ඔයා වැඩ කරගන්න ඕනේ එහෙම වුණොත් තමයි ඔයාට මේක කොට දාගන්න පුළුවන් ක්ලියර්ද ඒතර කොහමද අපි ඉස්සරහට කතා කරමු උතනදී තියෙනවා රිසල්ට් එකක් ආවට පස්සේ ඒකට ඉන්සෙන්ටිව් ස්කෝර්ස් එකක් ගන්න ඒක තමයි කැම්පස් ගන්න ඕන ඔය දේවල් ඒතර දේවල් ඕනේ අපි බලමු අපේ සිලබස් එක ගත්තොත් එහෙම අපි අපේ physics syllabus එක ගත්තොත් when you consider our physics syllabus there are 11 units ඕකේද අපිට තියෙනවා units 11ක් ගැන හරි so මේකේ first unit එක තමයි units and dimensions අපි ඔයාලට අද ඔය බෙදලා තියෙන ටියුට් එක සිතේ ඉන්න කට්ටියට මේ ටියුට් එක අතර හම්බෙලා ඇති online ඉන්න අයටත් අපි අප්ලෝඩ් කරන්නම් drive එකෙන් වගේ ඔයාලට ගන්න පුළුවන් හරි පළවෙනි එක තමයි unit and dimension clearද හරි එතකොට එතනින් එහාට මේක නම් පොඩි small lesson එකක් ඊට පස්සේ mechanics oscillation and waves මම දැන් O levels වලදී ඔයාලා මේවා අහලා ඇති but ඒවා further deeply analysis කරන්න තමයි යන්නේ so first one units and dimension then ඊට පස්සේ අපිට තියෙනවා mechanics oscillation and waves ඊට පස්සේ thermal physics ඊට පස්සේ තියෙනවා fields කියලා තුනක් තියෙනවා lessons තුනක් gravitational fields electric fields magnetic fields ඊට පස්සේ තව තියෙනවා current එක ගැන ඔයාලා දන්න current electricity electronics and තව එක්කෙනෙක් ඉන්නවා පොඩි lesson එකක් properties of matter and finally matter and radiation කියලා. හරි. ඒත් ඔන්න ඔය කට්ටිය lessons 11ක් තියෙනවා units 11ක් මේ units 11 අපිට මෙන්න මේ 2.5 hour years වලදී අපිට we have to cover. clearද? හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ units
11 ඇතුලේ practicals 38ක්. there are 38 practicals. clearද? practicals 38ක් තියෙනවා. එතකොට ඔන්න practicals 38 අපි ඩිස්කස් කරන්න ඕනේ. හරි. ඒවා කරන්නේ කොහොමද? අපි ඒවා කතා කරලා ඩිස්කස් කරලා ඒ වලින් questions කරලා ඒවා හොඳට පුරුදු කරනවා ඔයාලට. කොහොමද මෙන්න මේ practicals ටික? because ඔයාලගේ paper එකේ structured කියලා පොඩි paper එකක් එනවා. ඒකේ ලකුණු 20ක්. ඔයාගේ paper එකෙන් අනිවාර්ය ලකුණු 20ක්. ඔය ලකුණු 20 අහන්නේ මෙන්න මේ practicals 38න් practical 4ක් pick කරලා randomly තමයි pick කරන්නේ. හරි lessons 4ක් තියෙනවා. lessons 4ෙන් practicals 4ක් යාලා අහනවා. ඉතින් ඔන්න ඔය practicals ටික අපි we must know. පැහැදිලිද? units එක අපි අනිවාර්යෙන් unit එකට related practicals ටික discuss කරගෙන යනවා. clearද? හරි. ඊට පස්සේ අපි ගියොත් එහෙම අපි ඔයාලගේ paper structure එක ගැන කතා කරත් what happened? then there are two papers. First one is MCQ paper and second one is essay papers. මේ ගැන structure එක ඔයාලා ටිකක් ගන්න ඕනේ. ඉස්සලා තිබ්බනේ. MCQ 50ක් තියෙනවා ඔයාලගේ. මේ 50න් එකකට එක ලකුණ ගන්න ලකුණු 50ක් හම්බ වෙනවා. final marks 50 marks හම්බ වෙනවා. clearද? හරි. හැබැයි මේකෙදි මම ඔයාලට O levels වලදී මම හිතන්නේ MCQ 40යි 60යි වගේ තිබුණේ. ඔයාලගේ MCQ එකේ අද අර multiple choices 4යි තිබුණේ. four answers තිබුණේ. but A levels වලදී MCQ එකට 5ක් තියෙනවා. හොඳද? හරි. so හිතන්න මොකද කොච්චර අමාරුයිද කියලා. හරි. අරකේදී නම් 25% අපි කනාපාරක් ගහුවා 25% but මෙතන 20 වලට ඒක අඩු වෙනවා. ඕකේද? හරි. so අපි essay එකට ගියාට පස්සේ මේ essay එකේ තියෙනවා අර අපි කතා කරපු practicals වලින් අහන structure part එක. ඕකේද? structure එක ගැන තියෙනවා. මෙතන තියෙනවා essay එක. clearද? හරි. එතකොට මේ structure එකට යාලා ලකුණු එක structure එකට ලකුණු 20ක් වෙනවා. ඒ වගේ structures 4ක් තියෙනවා. so there are together 80 marks for the structures. clearද? එහෙනම් structure එකට ලකුණු 80ක් තියෙනවා. so අපි essays වලට ගියාට පස්සේ okay so essays වලට ගියාට පස්සේ essay වල තියෙනවා එකකට ලකුණු 30 ගානේ. okayද? 30 ගානේ there are 4 essays so there should 120. so together this is 200. so එයාලා මේක හතරෙන් බෙදලා මෙතනින් 50 එකක් හදා ගන්නවා. so together this 50 and this 50 what happened? මේ දෙන්න එකතු වෙලා තමයි වාගේ final 100% mark එක generate වෙන්නේ. clear ද කතාව? හරි. so එතකොට බලන්න essay paper එකේ හරි ඔයාට එක ලකුණක් ගන්න නම් ලකුණු 4ක් ගන්න ඕනේ එක ලකුණක් ගන්න නම්. clear ද? ලකුණු 4ක් ගත්තොත් තමයි එක ලකුණක් හම්බ වෙන්නේ. ඒතකොට MCQ එකේ එහෙම එකක් නෑ. ඔයාට එකක් හරියට කරෙක්ට් කරගත්තොත් එක ලකුණක් හම්බ වෙනවා. පැහැදිලිද? okay so එහෙනම් අපි අපේ තියෙන units ගැන මම in detail කතා කරන්න යන්නේ නැහැ. පොඩි brief knowledge එකක් තමයි ඔයාලට අද දෙන්නේ. හරි. paper structure එක වෙන්නේ මෙන්න මේ කියන එක න. හිතන්නේ වටේට idea එකක් ඇති කියලා. හරි. අපි දැන් පටන් ගත්තේ මොකද්ද කිව්වේ? අපිට මතකද? අපි A levels කරන්න ඕනේ ඇයි කියලා කතා කරා. දැන් idea එකක් තියෙනවද A levels කරන්න ඕනේ ඇයි කියලා? yes මම හිතනවා ඔව් කියලා. එහෙනම් අපි ඊළඟට අපි දැන් අර කලිනුත් කතා කරා මොකද්ද? A level වල 90000 වලින් 5000 තමයි engineering or medical faculty එකකට. okay so selecting. so is that very difficult task? yes of course definitely. හරි මේක ඇවිල්ලා difficult task එකක් තමයි. පැහැදිලිද? හරි. so sadly අපි කිව්වොත් එහෙම A levels වල හරිද? A levels වල physics වලට A level physics වලට A එකක් එන්නේ A level ලියන අයගෙන් 6% කට්ටියකට විතරයිලු. හරි කොහමද? 100 දෙනෙක් ලිව්වොත් 6 දෙනෙක්ට විතරයි A's තියෙන්නේ. clear? 100 දෙනෙක් ලිව්වොත් 6 දෙනෙක්ට විතරයි A's තියෙන්නේ. කොහොමද එහෙනම් නේ? දැන් මතක තියාගන්න A level physics වලින් තියෙන ප්‍රමාණයෙන් 3න් එකක් හැමදාම fail වෙනවා. හරි? ලියන ප්‍රමාණයෙන් හැමදාම 3න් එකක් fail වෙනවා. හරි? so අපි class එකක් ගත්තොත් එහෙම එතන ඉන්න 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් fail වෙනවා. හරි? so මෙහිමයි කියලා මේ ඔයාලා A levels නොකර ඉන්න ඕනේ නැහැ. හරි? ඔයා වැඩ කරේ නැත්නම් ඒක වෙනවා. ඔයා හරියට වැඩ කරොත් මේ result එකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි අපි එක ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා. so මෙතන ඇත්තටම 6% A's තිබ්බට අපේ ක්ලාස් එක ඇතුලේ 50% A's තියෙනවා. 50% A's. ඒ කියන්නේ දෙන්නෙක් ගත්තත් එක්කෙනෙක්ට A තියෙනවා. හරි? එහෙනම් මොකද්ද ඔයා කරන්න ඕනේ?
අපේ ක්ලාස් එකට එන ඒක ගන්න නැති ළමයා හොයාගත්තා නම් හරිනේ. ඒකක් ගන්න නැති යාළුවෙක්ව ෂේප් එකේ අල්ලගත්තා නම් මට ඒකක් එනවන්නේ. යා just joke. හරි. මොකද්ද වෙන්නේ? ඒක නිසා අපි ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා අපි ගාව. ඔයාලට මේ සිලබස් එක ඉක්මනට කවර් කරලා පේපර්ස් කරලා අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු ඉස්සරහට යන්න. මේකේ බරපතලකම තේරුම් ගන්න. හරි? ඔයා O levels කරපු විදිහට නම් A levels කරන්න එන්නේ අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි? මේකේ A levels වල තියෙන දේ තමයි so when you go to the O levels මොකද උනේ? එයාගේ lesson එකෙන් lesson එකට interconnected ගතියක් නැහැනේ. හරි? so ඔයා මොනවා හරි එක්කෙනෙක් කරාට පස්සේ හරි? ඒක ඊළඟ එකට යනකොට සමහරක් විට ඒ කියන lesson එක වැඩක් වෙන්නේ නැහැ. clearද? හරි? maths වල අපි හිතමු maths වල මොනවා හරි තියෙන කෙනෙක් කියලා. interconnected නෑ not depend. හරි? අපි science වල O level science වල ගත්තත් ඒක connected එකක් නෑ. but A level වලදී නම් එහෙම නෑ. okay? A level වල all these are interconnected. what happened? ඔයා මේ week එකේ ඉගෙන ගන්න දේ first week එකේ ඉගෙන ගන්න දේ second week එකට අනිවාර්යෙන් ඕනේ. okay? second week එකේ ඉගෙන ගන්න දේ third week එකට අනිවාර්යෙන් ඕනේ. clearද? ඕක කොහොම හැමදාටම ඕනේ නෑ. ඔයා first unit එකේ ඉගෙන ගන්න දේ ඔයාට fifth unit එකට අනිවාර්යෙන් ඕනේ. clearද? so ඒක නිසා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් හරි අපි O levels ඉවර වෙලා ටික කාලයකට පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් පොඩ්ඩක් chill එකේ ඊට පස්සේ යනවා. බෑ ඔයාට මගින් පටන් ගන්න බෑ. එහෙනම් ඔයාට මේ මුලින් ඉඳන්ම පටන් ගන්න වෙනවා. හරි මේ එක තැනකින් හරි ඔයා chain එක කඩාගත්තොත් what happen? මේ එක තැනකින් හරි ඔයා chain එක කඩාගත්තොත් ඔයාට මේක කරගන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා හොඳට මතක තියාගන්න. A level කරන ළමයිගේ තියෙන්න ඕනේ consistency කියන එක නේ. consistency. because you are going to become a engineer or doctor. හරි. engineer කෙනෙක් doctor කෙනෙක් වෙනවද නැද්ද කියන එක තමයි තෝරන්න යන්නේ. හරි. this is not just a exam. මේක exam එකක් විතරක් නෙවෙයි. හරි. engineer කෙනෙක් කියලා කියන්නේ කවුද? සෑහෙන responsibility එකක් තියෙන එක්කෙනෙක්. හරි. එයාගේ අතේ සෑහෙන lives ප්‍රමාණයක් depend වෙනවා. හරි. as example මම කියන්නම් හරි. අපි හිතමු ලොකු dam එකක් කියලා. හරි. මම කියන්න dam එකක් ඕනේ ලොකු building එකක් කියලා හිතන්නකෝ. හරි. ඔයාලා දැන් ඔය යනකොට හරි. one goal face එක තියෙන ලොකු building එක. හරි. ඕක කවුරු කෙනෙක් යටතද වෙන්නේ නැත්තේ. main civil engineer කෙනෙක් හරි. මුලින්ම මේකෙන් plan එකක් අඳින්න හරි ඊට පස්සේ plan එකෙන් හරි civil කවුරු හරි civil engineer කෙනෙක් යටතේ තව civil engineersලා ඔය කට්ටිය එකතු වෙලා තමයි ඕක හදන්නේ. so හිතන්න if there is a fault මොන හරි fault එකක් කියලා එකපාරටම හරි ඩොග් ආදී මේක බිමර කඩන් ගන්නොත් මොකක් වෙයිද? මිනිස්සු ජීවිත කීයක්ද? හරි. so එතකොට හිතන්න engineering කියන එක කොච්චර ලොකුවට හිතන්න ඕන කොච්චර responsibility එකක් තියෙන කොච්චර consistency තියෙන දෙයක් වෙන්න ඕනද? so ඒ වගේ දෙයක් හදන මිනිස්සෙක් කොච්චර කෙනෙක් වෙන්න ඕනද? එතනට යන කෙනා තමයි ඔයා. කවදා හරි එතනට යන කෙනා තමයි ඔයා. so ඔයාට ඒ consistency එක නැත්නම් ඔයා එතනට යන්න සුදුසු නෑ. හරි. ඔයා හිතනවා නම් ඔයාට මේක ඒ විදිහට කරන්න බෑ කියලා just එහෙනම් වැඩෙන් අයින් වෙලා යන්න මේක අනිවාර්යෙන් එහෙම කෙනෙක් වෙන්න ඕන. and ડોක්ටර් කෙනෙක් හිතන්න මොකද වෙන්නේ? ડોක්ටර් කෙනෙක් ගත්තොත් එහෙම අපේ ඇඟේ එයාලා අපේ works with our body නේ. හරි. so මොකද වෙන්නේ? ඒක ඇවිල්ලා ඊටත් වඩා ලොකු අමාරු වැඩක්. හරි. එතකොට කොච්චර responsible පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම life එකක් නැති වෙන්නේ. මිනිස්සෙගේ life එකක් නැති වෙන්නේ. හරි. so එතකොට ඒක ඊට වඩා responsible එකක්. ඒතකොට හිතන්න කොච්චර responsible කොච්චර වගකීම් සහගත කොච්චර clever කොච්චර neat කොච්චර accurate කෙනෙක් වෙන්න ඕනිද මේ engineer කෙනෙක් හෝ doctor කෙනෙක් වෙන්නේ. හරි. සමහරක් විට අපි වෙන profession එකක් ගත්තොත් එයාගෙන් වැරද්දක් වුණොත් හදන්න පුළුවන්. clearද? මොනවා හරි වැරද්දක් වුණොත් හදන්න පුළුවන්. සමහර ඒවා එහෙම හදන්න බැරි වෙන්න පුළුවන්. but සමහර ගොඩාක් ඒවල එහෙම තමයි. but මොකද වෙන්නේ? engineer කෙනෙක් අතින් වැරද්දක් වුණොත් බල්බ් පිටින් මැරෙන්නේ. doctor කෙනෙක්ගෙන් අතින් වැරද්දක් වුණොත් life එකක් නැති වෙන්නේ. පැහැදිලිද? so ඔයාගේ මෙන්න මේ A level කාලේදී මේ consistency එක කියන එක නා අනිවාර්යෙන් ඕකට තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? and මේ subjects තුන ඔයාලට design කරලා තියෙන්නේ. ඔන්න ඔය කියන එක්කෙනාව කොට දාන්නම තමයි. මොකද so basically chemistry කියලා කියන්නේ ඔයාලගේ මොකක්ද? chemistry කියලා කියන්නේ ඔයාලගේ capacity එකම ඉන්න හදලා තියෙන subject එක. පැහැදිලිද? ඔයාට කොච්චර learning capacity එකක් ඔයා chemistry ඉගෙන ගත්තේ ඔයාට බලන්න පුළුවන්. ඒකේ තියෙනවා inorganics, organics, physical, general කියලා ඔය inorganic වල organic වල සෑහෙන පාඩම් කරන කොටක් තියෙනවා. හරිද? so එතකොට මාර capacity එකක් ඕනේ ඔයාට ඔය ටික පාඩම් කරන්න. පැහැදිලිද? එතකොට physics කියලා කියන්නේ not just a lesson.
it's about your capacity. ඔයාට කොච්චර capacity එකක් තියෙනවද කියලා ඒකෙන් බලන්න. හරි. so ඇත්තටම මේ අපි ඉගෙන ගන්නවා අපිට කැම්පස් එකේදී මහ ලොකුට ඕනි වෙන්නේ නැහැ. දැන් මම ඇවිල්ලා මගේ ෆීල්ඩ් එක chemical and process engineering. but මට chemical chemistry මම A level වල කරපු chemistry මහ ලොකුවට 100ට එකකින් 150ක්වත් අඩුම 130ක් විතර තමයි use වෙන්නේ. ඒක chemical and process engineer කෙනෙකුත් chemistry use කරන්නේ නැත්නම් ඇයි ඒක උගන්වන්නේ? නෑ ඒක උගන්වන්නේ ඔයා capacity එක බලන්න. ඔයා හිතන්නේ යන්න හොඳයිද කියලා බලන්න. clearද? so when we come to the physics what happen? physics කියලා කියන්නේ ඔයාගේ creativity එක minor lesson. හරි? කියලා කියන්නේ ඔයාගේ creativity minor lesson. ඒ කියන්නේ ඔයාට කොච්චර දේවල් අලුතෙන් හිතන්න පුළුවන්ද? කොච්චර මොනවා හරි ටිකක් තිබුණත් ඔයාට ගැට ගහගෙන අලුත් දෙයක් කරන්න පුළුවන්ද? smart thinking, smart planning මෙන්න මේ දේවල් තමයි physics එකෙන් හැදෙන්නේ. පැහැදිලිද? හොඳ capacity එකක් chemistry වලින්ම එනවා. smart thinking කියන එක physics වලින් හැදෙනවා. and maths and bio අන්න ඒක තමයි ඔයාගේ field එකට අදාළ knowledge එක දෙන්නේ. maths කියලා කියන්නේ අපි ඔය physics chemistry ඔය කියන ඔක්කොම කරන universal language. biology කියලා කියන්නේ ඔයාලගේ ඔයා යන field එකේ ඔයාට දැනගන්න ඕන දේවල්. so basically physics means creativity. හරි? so ඔයාට හිතන්න වෙනවා. ඔයාට ගොඩාක් වැඩ කරන්න වෙනවා මේක හදාගන්න. clear ද කතාව? හරි. so අපි කතා කර හිටියේ මොකද්ද? this is interconnect not as O levels. O levels වල මැද්දෙන් පටන් ගන්න අවසාන මාස 6 කොට දාගත්තා කියලා A levels නම් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. පළවෙනි දවසේ දෙවෙනි දවසට ඕනේ පළවෙනි lesson එක පස්වෙනි lesson එකට ඕනේ. ඔයාට මේ එකක් බැරි වුණාද? ඔයාට පැඩින් අයින් වෙන්නයි වෙන්නේ. so ඒක නිසා you have to in the game from the beginning. clear ද කතාව? හරි. so ඊට පස්සේ A level කරන ළමයෙක්ට ඇත්තටම මොකද්ද තියෙන්න ඕනේ? අපි A levels වලට යනකොට අපිට උගන්වපු අපේ ගුරුවරු අපිට කිව්වේ සර්ලා ටීචර්ලා අපිට කිව්වේ A level කරන ළමයෙක්ට තියෙන්න ඕනේ ලයිෆ් සයිකල් එක. හරි? what is the life cycle? ඔයාලා දන්නව නේද අර මේ සමන්ලයට තියෙනවා නේද ලයිෆ් සයිකල් එක. හරි? මොකද්ද වෙන්නේ? අපි මෙතනින් ගත්තොත් මුලින්ම egg තියෙනවා. මෙයාගෙන් කවුද හැදෙන්නේ? ලාවා කියන එක්කෙනා හැදෙනවා. sorry. ලාවා කියන එක්කෙනා හැදෙනවා. ඊට පස්සේ ලාවා වලින් ඊළඟට මෙයා හැදෙනවා. then ඊට පස්සේ මෙයාගෙන් බටර්ෆ්ලයි හැදෙනවා. okay බටර්ෆ්ලයි හැදෙනවා. බටර්ෆ්ලයි ආය lays eggs what happen? මේක මේ විදිහට life cycle එකක් විදිහට යනවා. clear ද? so if you want a result what happen? ඔයාටත් මෙන්න මේ විදිහට life cycle එකක් යන්න. A level ළමයින්ට තියෙන්න ඕනේ life cycle එකක්. පැහැදිලිද? ඔයා O levels වල කරා වගේ එහෙට මෙහෙට හරි අදහසට කොහේ හරි යනවා ඊට පස්සේ කප්පලනවා සෙල්ලම් කරන්න යනවා කොහෙරි නැත්නම් ගෙදරට යනවා ඒ විදිහට චුට්ටක් පාඩම් කරලා එහෙම බෑ. හරි? A levels වලට you have to dedicate. ඔයාලා අනිවාර්යෙන් dedicate වෙන්න වෙනවා මේකට. හරි? මොකද්ද වෙන්න ඕනේ? A level ළමයින්ට ඇහැරෙන වෙලාවක් තියෙන්න ඕනේ. හරි? wake up time එකක් තියෙන්න. ඊට පස්සේ A level ළමයින්ට sleep එකට යන වෙලාවක්. එතකොට මෙන්න මේ ටයිම් එක ඇතුලේ පුළුවන් තරම් ඔයා වාගේ බාහිර වැඩ කියන ඒවා අවම කරගන්න ඕනේ. හරි? බාහිර වැඩ අවම කරගෙන පුළුවන් තරම් ප්‍රයොරිටි එක දෙන්න ඕනේ work. හරි? ඊට පස්සේ learn. ඊට පස්සේ questions කරන ඒවා. okay? ඊට පස්සේ papers කරන ඒවා. මොකද වෙන්නේ? ඔයා මෙන්න මේ සයිකල් එකේ හැමදාම යන්න ඕනේ. ඔයාට හැමදාම උදේ නැගිටලා හවස නිින්දට යනකම් ඔයාගේ A level කියන ජර්නි එක ඇතුලේ තමයි ඔයා යන්න ඕනේ. හරි? ඔන්න දැන් හිතන්න හරි කොහේ හරි අල්ලපු ගෙදර ඔන්න මොනවා හරි ෆියුනරල් එකක් වෙනවා. what happen? දවස් දෙකක් විතර ඒකේ ඉඳලා නයිට් 3ක් විතර ඇදලා අත් දවසේ ඊට පස්සේ බාන දාන්නේ ඕවත් ඇදලා ඕක කරලා එන්න. මොකද වෙන්නේ? A level සතියක් ගිහින් හරි ටියුට්ස් වල වැඩ කරගන්න බැරි වෙලා, questions කරගන්න බැරි වෙලා, class cut වෙලා. what happen? this is interconnected. ඔයා එක තැනකින් chain එක කඩාගත්තා කියලා කියන්නේ ඉවරයි වාගේ. එතනින් ඉවරයි ඉතින් A levels. clear ද කතාව? ඒක නිසා මේ A levels කරන අවුරුදු දෙකමාර ඇතුළත පුළුවන් තරම් මේ දේවල් කරන්න. readings දාන කවද බණ කවද අනම්මන. පුළුවන් තරම් you have to dedicate. මේක බලාගෙන ඉන්න අම්මලා තාත්තලා මන් දන්නවා බලාගෙන ඉන්න යාළුවන්ට පුළුවන් තරම් try කරන්න ඔයාගේ දුවට පුතාට ඒ support එක ඔයාගේ පැත්තෙන් දෙන්න. තියෙන හැම එකටම ඇදගෙන යන නැස් වෙන්න එපා. because මේක මාර අමාරු වැඩක්. 90000න් 5000යි තමයි මේකට ඉංජිනේරින්ග් කො මෙඩිසින් දැන්. so එතනට එන්න easy නෑ. හරි? හැමෝම කරන දේවල් කරලා normal O levels වගේ කරොත් ඉතින් ඔයාට normal result එකක් එයි. but if you want an extraordinary result you have to do something extraordinary. clear ද කතාව? පැහැදිලිද? හරි. so එහෙනම් ඔයාට අනිවාර්යෙන් තියෙන්න ඕනේ කවුද life cycle එකක්.
මේ ලයිෆ් සයිකල් එක කඩාගත්තොත් එහෙම හරි වැඩේ පොඩ්ඩක් අමාරු වෙනවා. හරිද? මේ ලයිෆ් සයිකල් එක හදාගන්නත් හරි ලේසි. සාමාන්‍යයෙන් මෙයා උදේට හැරෙන වෙලාවක් සහ නිදා ගන්න වෙලාවක් දවස් 5ක් විතර එක දිගට ගන්න. මේක කරගෙන ගියොත් ඕක ඉබේම හැදෙනවා. හරි. ආය අමුතුවෙන් ලොකුවට හදන්න දෙයක් ඉන්නේ නැහැ. පැහැදිලිද? හරි. so එහෙනම් ඔන්න දැන් අපි වැඩ කරන්න ඕනි විදිහත් කතා කරා. හිතන්නේ දැන් අපි හිතන්නේ නව විතර මම කතා කරා කොහොමද මොනවද වෙන්නේ කියලා. but වෙන වෙන වල්පල් හැරි නෙවෙයි. because ඔයාලට වැදගත් දේවල් තමයි කතා කරේ. හරි. ක්ලියර් නේද මේ කතා කරපු දේවල් ටික? හරි. so මොකද වෙන්නේ? එහෙනම් ඔන්න දැන් අපි අපේ ලෙසන් එකට යන්න තමයි හදන්නේ. ලෙසන් එකට යන්න කලින් මම කතා කරපු දේවල් ගැන ආයෙ සමරි එකක් පොඩ්ඩක් කතා කරමු. සමරි. ඔය සමරි first thing මම මුලින්ම කතා කරේ මම කියන්නේ මම කවුද කියන එක ඔයාලට කිව්වා. අපේ වැඩ යන්නේ කොහොමද කියලා කිව්වා. මොකක්ද මුලින්ම කතා කරේ why should you do A levels? A levels කරන්න ඕනේ ඇයි කියන එක ගැන කතා කරා. හරි. මතක තියාගන්න අර එක්සැම්පල් එක. O levels කරලා අර කොස්ට් එක දාලා මොනවා හරි කරන්නේ. and ඔයා O levels මේ කියන කවුද 29 months and 6 lakhs කියන ඉන්වෙස්ට්මන්ට් එක කරලා හරි. එතනින් එහාට ඉංජිනේරින් ගිහින් මෙඩිසින් ගිහින් නැත්නම් MSc PhD ඔහොම උඩට ගිහිල්ලා ඔයාගේ වර්ල්ඩ් ලෝකෙ පොඩි කරගෙන එතනින් එහාට ස්ටේට්ස් එකක් හදාගෙන යන කෙනෙක් වෙනවද කියන එක ඔයාගේ දෙත්. so අන්න ඒක තමයි A levels කරනකොට තියෙන්නේ. ඔයාට A level කරන්න රීසන් එකක් කතා කරා. තියද? හරි. ඊට පස්සේ අපි ඩිස්කස් කරා මොකද්ද? අපේ තියෙන සිලබස් එක ගැන යුනිට්ස් 11ක් තියෙනවා. ප්‍රැක්ටිකල්ස් 38ක් තියෙනවා. හරි. and ඊට පස්සේ අපි ඩිස්කස් කරා අපේ paper structure එක ගැන MCQ එක 50යි and essay එක it contains also 50. හරි. එතකොට කොහොමද ඒවා ලියන්නේ කියන එක. හරි. ඊට පස්සේ අපි කතා කරා ෆයිනලි ඔයා මේ කරන්න යන වැඩේ කොච්චර අමාරු එකක්ද 106ක් ඒස් වෙන තුනෙන් එකක් ෆේල් වෙන සබ්ජෙක්ට් එකක් තමයි ඔයා මේ කරන්න යන්නේ. ක්ලියර් නේ? හරි. එතකොට අර කිව්වා වගේ ඔයාට ලයිෆ් සයිකල් එකක් මේන්ටේන් කරන්න වෙනවා. ඕකත් එක්ක ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. but ඕකත් එක්ක දැන් බය වෙන්න ඕනෙත් නැහැ. බය වෙන්න කිසි දෙයක් නැහැ. හරි. A levels වලට ඔයා හරියට වැඩ කරගත්තොත් අනිවාර්යෙන් ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔය කියපු විදිහට වැඩ කරනවා නම්. so අපි ගාව දැන් අපේ මේ ෆස්ට් ලෙසන් එකටත් අපි ලස්සන ඩියුට් එකක් හදලා තියෙනවා. මේ වලට අපි අපේ ක්ලාස් එකේ ප්ලෑන් එක ගැනත් අපි චුට්ටක් ඩිස්කස් කරමු. අපි A levels වලට 6 months before okay ඔයාලගේ syllabus එක full complete කරනවා. නේද? 6 months before full complete කරනවා. then අපි practicals ටික අනිවාර්යෙන් practicals 38 ඔයාලට questions එකම සම්පූර්ණයෙන් කිසිම doubt එකක් නැතුව අපි කතා කරනවා. okay so 6 months before ඉවර කරාට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඊටත් කලින් මෙන්න මේ paper class එකක් පටන් ගන්නවා because you are going to write a paper. හරි. ඔයා මේවා ඉගෙන ගත්තා කියලා වැඩක් නැහැ. A level check කරන්න මොකද්ද? ඔයාට මේක ඉගෙන ගත්ත එක පැය 3ක් ඇතුළතදී වචන කරලා ඉලක්කම් කරලා පොලේකට ලියන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ A levels. පැහැදිලිද? සමහරක් විට මොනවා හරි වෙලා ඒක ඒ වෙලාව ලියා ගන්න බැන්න වැඩක් නැහැ. යාට ඉංජිනේරින් යන්නත් බෑ, මෙඩිසින් යන්නත් බෑ. ක්ලියර්ද කතාව? කොච්චර දක්ෂ කෙනෙක් වුණා. හරි. so මම හැමදාම කියන එක තමයි. ක්ලාස් එකේදී ගානක් දුන්න ගමන් හදලා පෙන්නන ළමයෙක් ඉන්න පුළුවන්. මීටරේ යා. හරි. තව ළමයෙක් ඉන්න පුළුවන්. හරි 5 වෙනියට විතර තමයි පෙන්නන්නේ. හරි. but අර මීටරයට කන්සිස්ටන්සි නැත්නම් අර ළමයාට කන්සිස්ටන්සි තියෙනවා නම් මොකද වෙන්නේ? ඔයා අද ගාන හැදුවා කියලා ඔයාව ඉංජිනේරින් මෙඩිසින් ගන්නේ නැහැ. අද මම මේ උගන්වන එක තව අවුරුදු 2යි මාස 9කට පස්සේ A level paper එකේ අර පැය 3 වචන අපුරු කරලා ලියන්න පුළුවන් ළමයාව තමයි ඉංජිනේරින් ෆැකල්ටි මෙඩිකල් ෆැකල්ටි ගන්න. සමහරක් විට අදාර ඉක්මනටම හදලා ගියත් එක්කෙනා ලොකුවට පාඩම් කරන්න ලොකුට එෆර්ට් දාන්න නැති එක නිසා එයාට අර අවුරුදු දෙකකට පස්සේ අර කමතක වෙන්න පුළුවන්. බත් නැද්දෙන් පෙන්නන ළමයා ෆුල් එෆර්ට් අරගෙන ගිහිල්ලා. එයාට අරක අද උගලුවා වගේම තව අවුරුදු දෙකකින් ලියන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ? හරිය තමයි ඉංජිනේරින් ඉසි. ක්ලියර් ඒක නිසා හොඳට මතක තියාගන්න. අද මේ ගණන් හදනකොට ඔයාට පුළුවන් වෙයි බැරි වෙයි doesn't matter. තව අවුරුදු දෙකමාරකට පස්සේ මේක මේ විදිහටම කරන්න පුළුවන් එක්කෙනා තමයි A levels වල කොට යන්නේ. ක්ලියර්ද කතාව? හරි. එහෙනම් අපි 6 months before මේ syllabus එක cover කරනවා. practicals 30ම අපි කරනවා. ඊට පස්සේ අපි paper class එකක් කරනවා. so ඔයාලා යන්නේ paper එකක් ලියන්න. හරි. එහෙනම් අපි paper ලියන්න practice කරවන්න ඕනේ. ඔයාලට theory උගන්වලා විතරක් වැඩක් නැහැ. හරි. අපි full papers
සම්පූර්ණයෙන්ම කරනවා මොඩල් පේපර්ස්. දැන් මෙතන පේපර් ක්ලාස් එකත් අපි මොඩල් පේපර්ස් යනවා. ඊට පස්සේ අපි past papers ඔයාලට 2011 වල ඉඳලා සම්පූර්ණ past paper guidance එකක් අපි කරනවා 2011 වල ඉඳලා ඔයාලා ලියනකොට මම හිතන්නේ 7 ලක් ලියලා ඉන්නේ. ඒතර මෙන්න මේ past papers විතර 16ක් විතර තියෙනවා past papers ටික සේරම. ප්‍රශ්නේ full navigate කරලා ඔයාලට කතා කරනවා. so මොකද අපේ අලුත් papers හැදෙන්නේ පරණ papers ඇසුරෙන්. හරි ඔයාලගේ paper එක හදන්නේ දැනට නම් බලමු 28 වෙදි කොහොම වේද නැහැ දැන් නම් රෝසස් SRT රෝසා කියලා සර් තමයි ප්‍රොෆෙසර් රෝසා තමයි හදන්නේ ප්‍රොෆෙසර් රෝසා කියන්නේ එයාලා papers හදන්නේ පරණ papers again and again මේ ප්‍රශ්න again and again repeated වෙවි කියලා පැහැදිලිනේ එහෙනම් මෙන්න මේ විදිහට past paper program එකක් අපේ යනවා and අපි අවුරුද්දකට විතර පස්සේ අපි ඔයාලට revision එකක් පටන් ගන්නවා because අපි දන්නවා කට්ටිය ටිකක් වැඩ කරනවා අඩුයි කියලා. එතකොට මොකද වෙන්නේ? තියරි එකත් එක්ක ඔයාලා ඉගෙන ගත්ත පහුගිය පාඩම් අමතක වෙන්න දෙන්නේ නැතුව අපි රිවිෂන් එකකින් මේ ටික කවර් කරන ගමන් මේ පේපර් පාස් පේපර්ස් මේ දේවල් කවර් කරන එක තමයි කරන්නේ. ක්ලියර්ද? ඔය අතරතුර අපි ඔයාලට හැම යුනිට් එකකටම පස්සේ යුනිට් වයිස් පේපර් එකක් දීලා චෙක් කරලා බලනවා ඔයාලගේ කොහොමද ඔයාලගේ ලෙවල් එක මට්ටම කියලා. හරි? ඒකින් අපි එතනින් අපි කම්ප්ලීට්ලි වෙනම කට්ටිය ගැන අවධානය යොමු කරනවා අපේ ටීම් එක අපි එයාලට ගයිඩන්ස් එක දෙනවා and අපි ස්පෙෂලි ඔයාලව ටර්ම් ටෙස්ට් වලට මෙන්න මේක තමයි ක්වෙස්චන් එක පේරන්ට්ස් ලාට තියෙන බේසිකලි මේ අවුරුදු කීපෙදීම අපිට හම්බුන කට්ටියත් එක්ක තිබුණ ප්‍රශ්නේ තමයි මේක මොකද වෙන්නේ අපි A levels වල ඉස්කෝල වල සෑහෙන ඉක්මනට වේගෙන් හුවන්නගෙන යනවා බට් ක්ලාසස් වල ටිකක් හිමීට යනවා එතකොට ටර්ම් ටෙස්ට් එකට ගියාට පස්සේ A level වල මම හිතන්නේ සෝරි ටර්ම් ටෙස්ට් එකේ යුනිට්ස් 3කින් විතර අහනවා. ළමයිට උගන්න තියෙන යුනිට් එකක් විතර. මොකද වෙන්නේ? එයා ලියන්න දන්නේ නැහැ. එයාට ලකුණු නැහැ. මොකද වෙන්නේ? අන්න අතනදී මෙන්ටලි ඩවුන් වෙනවා. හරි. සෝ එහෙම වෙන්න දෙන්නේ නැහැ. අපි අද ඉඳන්ම උගන්නන්න පටන් ගන්න ඒක නිසා තමයි. හරි. අපි පුළුවන් තරම් ඔයාගේ ටර්ම් ටෙස්ට් එකත් එක්ක පැරලලි ගිහිල්ලා අපි ටර්ම් ටෙස්ට් එකට ස්පෙෂලි ඔයාලව රෙඩි කරනවා. අපි ටයිම් ඩියුරේෂන් බලලා ඒතර ටර්ම් ටෙස්ට් එකේ හොඳ ස්කෝර් එකක් අරගෙන හොඳ මෙන්ටලිටි ඔයාලට යන්න පුළුවන්. පැහැදිලිද? හරි. සෝ ඉතින් මෙන්න මේ වගේ ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා අපි ගාව. මේ අවුරුදු කීපෙම ඔයාලා ගියලා අතලා join වෙලා වැඩ කරගෙන ගියා. එයාලා දැනටත් හොඳ results තියෙන සහ මේ පාර ලියන්න ඉන්නවා අපේ ගොඩක් වැඩ කරගෙන යන. ඉතින් 28 batch එකකට කියන්නේ මේ කියන program එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ අර අපි කතා කරපු engineer කෙනෙක් වෙනවද? doctor කෙනෙක් වෙනවද? මෙතනින් එහාට කොහොමද යන්නේ කියන එක ගැන හොඳ idea එකක් ගන්න. clear නේද? හරි. okay. so එහෙනම් අපි මම හිතන්නේ අපේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක අතර මේ අනිවාර්යෙන් මේ දේවල් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. නිකන් මෙතනට ඇවිත් නිකන් ඉගෙනගෙන ඉන්න වැඩක් නෑ. මේ කරන්නේ මේකේ තියෙන්නේ මොනවද මේ කොහොමද වෙන්නේ අපි මොනවද කරන්නේ. ඔන්න ඔය දේවල් දැන් ඩිස්කස් කරා. so අපි අද ලෙසන් එක යන්න ඕනි. ලෙසන් එකට යන්න කලින් අපි පොඩි ඉන්ටර්වල් එකක් ගමු. කට්ටියට දැන් ඇති. ඊට තාම ලුක් නැතුව ඇති. ක්ලාසස් වල එක දිගට ඉඳලා because ඔයාලගේ ඕලෙවල් ක්ලාසස් පැය දෙකක් පරිම දෙකමාරක් නේ තියෙන්නේ. හරි අපි A level classes පැය 4ක් වගේ තියෙනවා. දැනට basically තාම අපි විසල්සනකම් ලොකු push එකක් ඔයාලට දෙන්නේ නැහැ because මම ළමයින්ගෙන් පැත්තේ ගොඩක් වෙලාවට හිතන කෙනෙක්. ඒක හින්දා මම පටන් ගත්ත දවසේ ඉඳන් පැය 4ක් 5ක් දාගෙන මෙහෙම කරන්න යන්නේ. හරි. ඔයාලා දැන් තමයි O levels ඉවරනේ. දැන් තමයි පොඩ්ඩක් මනස නිදහස් වෙන්නේ. free එකේ ඒ ටික පොඩ්ඩක් relief වෙන්න දෙමු. ඒ අතරතුර අනිවාර්යෙන් අපිට නිකන් ඉන්න බෑ. අපිට අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකද්ද? හොඳ readiness එකක්. හරි අපි prepare වෙලා ඉන්න ඕනේ. ඒක නිසා අපි weekly අපේ දැනට අපි 3 hours තමයි class එක යන්නේ online class එක අපේ batches දෙකක් යනවා පානදුර චෝක්වේ academy එකේ first batch එක අපේ මේ time එක 8:30 to 11:30 and අපේ second batch එක මොරටුව Kingsland Institute එකේ 3 to 6 හරි එතකොට අපේ උදේ class එක තමයි අපි online දෙන්නේ online ඉන්න අයට join වෙන්න පුළුවන් එක දාන්න ඔයාලට අපේ tunes ටික ගෙදරටම deliver වෙනවා ගුරුතරු online.lk අපේ වෙබ්සයිට් එකේ පෝර්ටල් එක හරහා ඔයාලට අපේ ක්ලාස් එකට පුළුවන් මම අවසාන බෝඩ් එකේ විස්තර දාන්න. සෝ එහෙනම් අපි ওই ටිකට යන්න කලින් අපේ lesson එක අද start කරන්න කලින් let's move to a small break. අපි 15 minute break එකක් ගමු. then 10:25 okay 10:25 after 15 minutes අපි පටන් ගමු. that means 10:40 වලට okay 10:40 වලට පටන් ගමු. okay හරි be on the time අගාර එන්න එහෙනම් පොඩි fresh පොඩි කෝප් එකක් හරි මොනවා හරි ටිකක් අරගෙන ලන්ච් එක ගන්න නම් ඉතින් ටක් ගාලා එන්න අපි තව පොඩි වෙලාවක් මේ භාගයක් වගේ අපේ තියරිස් ටික අපි කතා කරලා අපි අද ක්ලාස් කරනවා
දැන්ට ගාලෙන්න බලන්න. ඕකේ. හා එහෙනම් දැන් ඉන්ටර්වල් එක ඉවරලා 80 ආවා කියලා හිතනවා. ඕකේ. හරි. ෆිසිකල් එකෙන් කට්ටිය ටික ඇවිල්ලා ඉන්න ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙලා ඇති කියලා හිතනවා. ඕකේ. So now we are going to start our theory part. Okay. So ඔයාලට මම හිතන්නේ අපේ physics units and dimension අපේ first lesson එක. එතකොට අපේ physical අයට නම් දැනටමත් අපි class එකකින් ඇතුළට එනකොට එයාලට හැමෝටම මේ tute එක දුන්නා. මම හිතන්නේ online එකේ අයටත් අපි එහෙම වුණොතින් දැනට zoom chat එකේ දාන්නම් zoom එකේ. එතකොට එයාලට download කරගන්න පුළුවන්. recording බලන කෙනෙක් ඉන්නවා නම් අපි අපේ link එකට මේක apply කරගන්න ඔයාලට download කරගන්න පුළුවන්. Okay. So first thing. හරි. එහෙනම් so basically physics කියලා කියන්නේ මොකක්ද? physics කියලා කියන්නේ physical quantities ගැන කතා කරන නැත්නම් physical මේ ලෝකේ තියෙන physical substances ගැන කතා කරන science එක. Clearද? මේ ලෝකේ තියෙන physical දේවල් ගැන කතා කරන science එක. Okay. So basically අපිට මේ ඔයා මේ ඉන්න හැම මෙතන ඉන්න දැන් මේ අපේ physical class එකේ වඩලා ඉන්න කෙනෙක් ගත්තත් online class එකේ කෙනෙක් ගත්තත් ඔයාලා හැමෝම at the moment ඔයාලා physics use කර physics අත්විඳින්න තමයි ඉන්නේ. So මොකද්ද වෙන්නේ? හරි අපි physics class එකේ අපි මේ වඩලා ඉන්න කෙනෙක් කියලා. හරි. ඔයා පුටුවේ වාඩිලා ඉන්න. That means මොකද වෙන්නේ? ඔයාගෙන් කට තියෙනවා බරක්. අපි හිතමු ඔයා 50 kilograms කියලා. That means 500 newton ඔයාගේ weight එකක් තියෙනවා. එතකොට අපි දන්නවා force එකක් weight එකක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි මොනවා හරි අඹ ගෙඩියක් අපි හිතමු නැට්ටෙන් ගැලවිලා අතහැරන කියලා බිමට වැටෙනවනේ. මොකද වෙන්නේ? දැන් ඔයා උතන පුටුවේ වාඩිලා ඉන්නවා කියලා කියන්නේ ඔයා උතන බිමට වැටෙන්නේ නැහැ. That means මොකද වෙන්නේ? පුටුවෙන් ඔයාගේ උඩට force එකක් apply වෙනවා. පැහැදිලිද? එහෙනම් මොකද වෙන්නේ? පහළට force එකක් තියෙනවා, උඩට force එකක් තියෙනවා. මේ දෙන්නගේ මොනවා හරි equilibrium එකක් තියෙනවානේ. මම හිතන්නේ O levels වලදී කතා කරනවා අර parallel forces, parallel three forces කොහොමද එන්නේ, inclined three forces කොහොමද එන්නේ වගේ ඔන්න ඔහොම දේවල් ටික. එතකොට ඔයා මේ පුටුවේ වාඩිලා ඉන්න කියන එක physics equilibrium, force equilibrium තියෙන. ඊට පස්සේ ඔයා අද උදේ අපේ ෆිසිකල් කෙනෙක් දැන් ක්ලාස් එකට ආපු විදිය ඔයා සමහරක් විට කාර් එකේ එන්නේ නැති බයික් එකේ එන්නේ නැති බස් එකේ එන්නේ නැති මොකද තියෙන්නේ එතනක් තියෙන ෆිසික්ස් මොකද්ද ඔයා ආපු වාහනේ හරි ඔයාව නග ගන්නකොට ස්ටේෂනරි ලෙවල් එකේ තියෙනවා ඊට පස්සේ එයා ඇක්සලරේට් වෙන්නේ නැති ඊට පස්සේ ටික වෙලාවක් යනකොට කොන්ස්ටන්ට් ස්පීඩ් එන්නේ නැති ඊට පස්සේ මොන හදිස්සියෙම ඩීසලරේට් වෙන්නේ නැති නතර කරන්නේ හරි so that means motion කියන්නේ ෆිසික්ස් වල අපේ මෙකැනික්ස් වල කතා කරන first part එක okay so online කියන අපේ කනෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට මේ මම කියන දේවල් ඇහෙන්නේ මේ මම කියන දේවල් පේන්නේ electromagnetic waves හරහා so it means physics අපේ තුන්වෙනි lesson එකේ සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙන oscillation and waves වල හරි so ඔයා ගෙදර ඉඳන් දැන් මේක online එකේ join ලා ඉන්නවනම් මේ කාමරේ ඉන්නවනම් ඔයා පොඩ උඩ බැලුවොත් උඩ fan එක කරගෙන නැත්නම් පැත්තකින් table fan එකක් කරගෙන ඒකට මොකද්ද ඔය කැරකෙන දෙයක් ගැන කතා කරන්නේ අපි කියනකොට rotational motion කියලා. අපි mechanics වලදී rotational motion කියලා වෙනම පාඩමක් කතා කරනවා. angular velocity ඔන්න ඔය දේවල්. That means physics. So everywhere around everywhere තියෙන physics. ඔයාගේ වටේ ඔයා මෙහෙම මේ පැත්තට මොන පැත්තට හැරලා බලුවත් ඔය හැමතැනම තියෙන physics. Okay. So ඔන්න ඔය තියෙන physics එක ඔයා හරියට තේරුම් කරවන්න අපිට පුළුවන්. අපි ඒක මෙච්චර දවස් කරා ඉස්සරහටත් කරනවා. ඒකට ඔය කියන දේවල් වෙන්නේ කොහොමද කියලා ඔයා දැනගත්තට පස්සේ ඒක ඇත්තටම වෙනම level එකක්. හරි. ඔයා ෆෑන් එක දකිද්දී හරි අපි හිතමු දැන් ආර්ට් කරපු කෙනෙක් නම් ඕක දිහා බලාගෙන හිතන්නේ එයාට කවියක් ලියන්න පුළුවන් අනේ මහන්සියක්වත් දැනෙන්නේ නැති මොකද්ද තෙහෙට්ටුවක් දැනෙන්නේ නැති නතර වීමක් නැති එක දිගට කැරකෙන ෆෑන් එක ඔහොම හරි කවියක් ලියන්න but ඔයා ඕක දිහා බලද්දී when you learn about the rotational motion what happens ඔයාට මේක දිහා බලන්නේ what is the angular velocity what is the angular acceleration what is the tangential velocity ඔන්න ඔය වගේ පර්ස්පෙක්ටිව් එකකින් තමයි ඔයාට ඔක දකින්න පුළුවන්. ඔන්න ඔය කියන තින්කින් එකත් එක තමයි මම අර ඔයාට මුලින්ම කියපු ඒ level වල first advantage එක එන්නේ. ඔයාගේ මොකද්ද? great mentality එකක් හැදෙනවා. මෙතනින් එළියට යනකොට. ඒ level 2 years ඉවරයි. පැහැදිලිද? හරි. so එතකොට අපි දැන් කතා කරා physics වලදී basically අපි කතා කරන්නේ මේ physical substances ගැන තියෙන science එක. okay. so එතකොට physical when we talk about that physical substances first thing we have to measure it නේ. අපිට එයාව measure කරගන්න ඕනේ. okay so එහෙනම් අපේ tute එකේ පළවෙනිම page එකේ තියෙනවා මොකද්ද මෙන්න මෙයාලව measure කරන්න අපි use කරන data අපි කියනවා මොකද්ද
physical quantities කියලා. හරි first page එකට එන්න අපේ tute එකේ කට්ටිය. Physical quantities. Cleared? Hi. What is mean by a physical quantities? Hi. Physical quantity එකක් කියලා කියන්නේ is a property, okay, of a physical system that can be measured directly or indirectly. හරි. property එකක් physical system එකක තියෙන අපිට ඒක directly හරි indirectly හරි measure කරන්න පුළුවන් මොනවා හරි property එකකට අපි කියනවා කවුද physical quantity එකක් කියලා. physical quantity එක. හරි මම හිතන්නේ online අයට ටිකක් පේනවා අඩුයි කැමරා එක ටිකක් යටින් තියෙන්නේ නේද? yeah quantities කියන එක පහලින් ලියමු ටිකක්. okay physical quantities. okay so what is the thing? මොකද අපි කිව්වේ a property of a physical system that can be measured directly or indirectly is known as a physical quantity. පැහැදිලිද? මොනවාම හරි සිස්ටම් එකක තියෙන ප්‍රොපර්ටි එකක් අපිට ඒක මනින්න පුළුවන් වෙනවා මෙෂර් කරන්න පුළුවන් වෙනවා ඩිරෙක්ට්ලි හරි ඉන්ඩිරෙක්ට්ලි පැහැදිලිද? හරි so basically මම දැන් හරි මම ගැන ගත්තොත් එහෙම දැන් මගේ මොනවද මෙෂර් කරන්න පුළුවන් හරි මට තියෙනවා උස height එකක් ඕක මෙෂර් කරන්න පුළුවන් මීටර උලක් හරි මොනවා හරි එකක් තියෙනවා නම් හරි මෙෂර් කරන්න පුළුවන් ඊට පස්සේ මට තියෙනවා මාස් එකක් weight එකක් තියෙනවා ඒතර මාව තරාදියක් බැලන්ස් එකක් උඩට ගෙනිහින් තිබ්බට පස්සේ what happen මට මෙෂර් කරගන්න පුළුවන් මගේ weight එක අන්න මගේ තව physical quantity එකක් clearද? හරි ඊට පස්සේ තව physical quantities තියෙනවා. හරි මොකද්ද? මට ඇති volume එකක්. මගේ මොනවා හරි volume එකක් ඇති. පරිමාවක් තියෙන්න බෑ. ඒකත් physical quantity එකක්. clearද? ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් ගත්තොත් when we consider anything අපිට එයාව directly හරි indirectly හරි measure කරන්න පුළුවන් දේවල් වලට අපි කියනවා. කවුද? physical quantities කියලා. clearද? හරි හරි එතකොට මේ physical quantities ගැන කතා කරද්දී අපි එතනින් තව word එකක් කතා කරානේ මම ඒක ගැන දැන් තාම කතා කරන්නේ directly or indirectly measure කරනවා කියලා. හරි අපි ඔන්න ඕක බලමු. okay so let's consider a rectangle like this. okay හරි මොකද වෙන්නේ? දැන් මෙයාගේ physical quantities මොනවද කියන්නකො මට කට්ටිය. මෙයාට තියෙනවා length එකක්. ඔන්න එක physical quantity එකක්. width එකක් තියෙනවා. ඔන්න තව physical quantity එකක්. අපි හිතමු මෙයා 3D නම් මෙයාට තියෙනවා thickness එකක්. ඔන්න තව physical quantity එකක්. okay so ඊට පස්සේ මෙයාට තියෙනවා area එකක් ඔන්න තව physical quantity එකක් ඊට පස්සේ එයාට තියෙනවා නම් volume එකක් අන්න තව physical quantity එකක් clearද හරි එහෙනම් ඔන්න physical quantities අපි දැන් ඔය කතා කරා වගේ ගොඩක් තියෙනවා clearද හරි මේ විදිහට ගොඩක් තියෙනවා ඔතනින් direct and indirectly measure කරනවා කියන්නේ කවුද okay directly measure කරනවා කියලා කියන්නේ we can measure it directly අපිට මොනවා හරි equipment එකක් use කරලා එකපාර measure කරන්න පුළුවන්. okay so මෙයාගේ length එක මට එකපාර measure කරන්න පුළුවන්. yes I can using a meter rule or something මට මෙයාව directly එකපාර measure කරගන්න පුළුවන්. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙයාගේ length එක ඇවිල්ලා okay direct measurement එක. clearද? හරි ඊට පස්සේ මෙයාගේ width එක ඇවිල්ලා direct measurement එක. okay මම මේක 2D plane එකේ හිතන්නම්කෝ. හරි so what happened indirect ගියාට පස්සේ මොකද වෙන්නේ මෙයාගේ area එක කියලා එකක් තියෙනවානේ cross sectional area there is a cross sectional area so මෙයාගේ cross sectional area එක මට එකපාරම ඉන්න විදිහක් තියෙනවද මොනවා හරි equipment එකක් තියෙනවද cross sectional area මට දෙන්න නෑ හරි මට මොකද්ද කරන්න වෙන්නේ using length by multiplying width අන්න මට area කියන කෙනා calculate කරගන්න පුළුවන් එතකොට එයා ඇවිල්ලා කවුරු කෙනෙක්ද එයා ඇවිල්ලා indirect measurement එක clear එහෙනම් මොකද මට එයා එකපාර ගන්න බෑ using direct measurements we can build the indirect measurements හරි එහෙනම් මෙයාගේ area එක කියලා කියන්නේ කවුරු කෙනෙක්ද indirect measurement එක clear ද කතාව okay නේ හරි so what's the thing අපි කිව්වා physical quantity එකක් කියලා කියන්නේ මොකක්ද a property that can measure in a system is indirectly or directly හරි indirectly measure කරන්න පුළුවන් කෙනෙක් physical quantity එකක් කිව්වා there are two types first thing direct measurements second thing indirect measurements direct measurements කියලා කියන්නේ අපිට එකපාර measure කරලා ගන්න පුළුවන් indirect measurements කියලා කියන්නේ අපිට එකපාර measure කරන්න බෑ අපිට calculation එකකින් වගේ කරන්න යන්න වෙන්නේ okay නේ හරි tute එකේ බලන්න first example එක consider measuring the size of a rectangular box okay හරි මොකද වෙන්නේ මේ rectangular box එක ගත්තොත් එහෙම බලන්නකො මෙයාලා physical quantities මෙයාලා දීලා තියෙනවා
length එක, width එක, height, mass, volume and density. These are the physical quantities involved. Okay. So what are the direct measurements? අපිට directly ගන්න පුළුවන් ඒවා. Length, width, height, mass. ඕනේ. අර පළවෙනි තුන් දෙනා අපිට using a meter rule or something අපිට we can calculate, measure and mass කියන එක න අපිට balance එකක් use කරලා කරගන්න පුළුවන්. Clearද? හරි. Indirect measurements, surface area, volume and density. Density කියන එක නම් මතකයි නේද? O levels වල තිබුණා. මොකද්ද? mass over volume. එතකොට අපිට යාව ගන්න වෙන්නේ calculation එකකින් ගිහලා නේද? තේරුණාද? හරි එහෙනම් ඔන්න these are the two measurements, direct and indirect measurements. Okay. So an example එකක් ඔයාලට දීලා තියෙනවා. හරි. ලියමු බලන්න එහෙනම්. මොකද්ද මේ වලට answer? Let describe the baby in the picture. හරි. මම පොඩි වෙලාවක් දෙන්නම්. මෙයාගේ physical quantities ටික direct measurements and indirect measurements ඒ ටික ලියමු. ඊට පහලින් කියනවා motor vehicle එකක් ගැන. ඒකත් ලියමු. මම පොඩි විනාඩි දෙකක් තුනක් දෙන්නම්. චුට්ටක් කල්පනා කරලා ලියන්න බලන්න හැමෝම. Okay. time එක හරි. So මොනවද වෙන්නේ? physical quantities ගත්තොත් හරි මේ baby මේ බබාව ගත්තොත් එහෙනම් මෙයාගේ physical quantities මොනවද? මෙයාගේ height එක. height, then mass, weight, then එයාගේ තියෙනවා තව කවුද? volume, ඊට පස්සේ මොනවා හරි density එකක් ඇති. these are the physical quantities. Okay, clear නේ? හරි දැන් කියමු බලන්න මට what are the direct measurements and indirect measurements? height, mass, weight, these are the direct measurements. Indirect measurements, volume, good. තව එකක් yes, density. Density කියලා කියන්නේ අපේ indirect measurements එකක්. ක්‍රියාද කතාව. හරි. එහෙනම් ඔන්න ඔය කියන එක අපිට consider කරගන්න නැත්නම් අපිට ඔක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ තව එකක් යටින් දාලා තියෙනවා. මොකද්ද? What are the non physical quantities කියලා. හරි non physical quantities. අපි දැන් physical quantities කියලා කියන්නේ measure කරන්න පුළුවන් මේක measure කරන්න බැරි ඒවා. එහෙම ඒවාක් තියෙනවද? yes. එහෙම ඒවා තියෙනවා. දැන් අපි මේ බබාගේ ලස්සන. හරි. how beautiful කියලා නිකන් ඒක measure කරන්න මොන හරි මිම්මක් තියනද ඔයා ගාව? හරි. මෙයාගේ ලස්සන මෙච්චරයි නැත්නම් අපි බබෙක් ගැන කතා කරද්දී cuteness කියමු. cuteness. මේක ඇවිල්ලා physical quantity එකක් නෙවෙයි. ඇයි අපිට ඒක measure කරන්න මොනවා හරි එකක් නැහැනේ. measure කරන්න විදිහක් නැහැනේ. cuteness කියන එක කොහොමද measure කරන්නේ? මෙයා cuteness එකයි. මොනවා එකයිද? දැන් තව ළමයෙක් ඉන්නවා. එයාගේ cuteness අරය වගේ දෙගුණයක්. කොහොමද අපි ඒක ගන්නෙ? so cuteness එක characteristic එකක්. හරි ඒක අර mass එක weight එක වගේ cuteness කියන්නේ අපිට බැත් එකකට පස්සේ තේරෙනවා. but අපිට ඒවා measure කරන්න බෑ. clearද? then ඊට පස්සේ intelligence එක. මේ බබා කොච්චර බුද්ධිමත්ද? measure කරන්න පුළුවන්ද අපිට? බෑ. අපිට measure කරන්න බෑ. so එහෙනම් මොකද වෙන්නේ? physical quantities නොවන ඒවාක් තියෙනවා නේ. හරි basically කවුද? අපි ඔය කතා කරපු cuteness, ඊට පස්සේ මෙයා ගැන ගත්තොත් එහෙනම් intelligence මේ දේවල් ඇවිල්ලා non physical quantities. okay. හරි. so අපි when we move to the next example what happened? first thing physical quantities වෙන්නේ කටේ කියන්න බලන්න. yes, distance, displacement, good. Then time, yes, measure can be measured using a stopwatch or something. Hari. ඊට පස්සේ velocity, yes, acceleration, good. Hari. so මේකේ අපි ගත්ත direct and indirect වෙන්නේ කොහොමද? direct එක වෙන්නේ distance, displacement, time කියන කට්ටිය අපිට directly measure කරන්න පුළුවන්. අපිට meter rule එකක් හරි stopwatch එකක් හරි use කරලා අපිට ඒවා ගන්න පුළුවන්. but අපි අර ඔයාලා දෙවෙනි ඉරි කියපු කට්ටිය කවුද? velocity, acceleration, speed මේ කියන ඒවා අපිට directly measure කරන්න බෑ. so we have to use indirect methods. මොන හරි equation එකකට substitute කරලා තමයි ගන්න වෙන්නේ. so එහෙනම් මොකද වෙන්නේ? යාලා indirect measures වෙනවා. what are the non physical quantities මේකේ? එකක් ගත්තොත් non physical quantities. එයාගේ තියෙන comfortable ගතිය ඒක ඇවිල්ලා non physical එකක් නේ. කොහොමද අපිට measure කරන්න පුළුවන්ද මෙයා comfortable ගතිය 1යි මෙයා comfortable ගතිය 2යි? නෑනේ. comfortable කියන එක නේ. ඒක depend on the vehicle. අපි ගත්තොත් එහෙම පරවන වුණ හරි vehicle එකක් නිකන් 65 dash එකේ මොනවා හරි සනී එකක් වගේ ගත්තොත් එහෙම එයාගේ තියෙන 1යි. ඊට පස්සේ Lamborghini එක වගේ T-sheet එකක් ගත්තොත් එහෙම මේක
මම හිතන්නේ ඒකෙන් දැන් හෑන්ඩ් මේඩ් එක තනි කරගෙන Lamborghini එකක් එහෙමනේ. අවුරුදු ගාණක් අරගෙන කස්ටම් ඒවා ලිමිටඩ් එඩිෂන් මාර මාර කම්ෆර්ටබල් වීඩියෝස් වල එහෙම තියෙනවා. හරි මොකද වෙන්නේ? සෝ ඒ දෙක ඇවිල්ලා අපිට තේරෙනවා කම්ෆර්ටබල් කියන එක ඒක ඇවිල්ලා characteristic එකක් but we can't measure නේ. සෝ ඒකේ ඇවිල්ලා non physical quantity එකක් වෙනවා. clearද? හරි. හරි. එහෙනම් මම හිතන්නේ දැන් කටියට idea එකක් එන්නේ නැති මොකද්ද? physical quantity එකක් කියලා කියන්නේ අපිට measurable දෙයක් නම් it is a physical quantity. so ඒකෙත් basically parts දෙකයි. okay basically parts දෙකයි. කවුද? direct measurements and indirect measurements. direct measurements කියලා කියන්නේ අපිට එකපාර value එකක් ගන්න පුළුවන් කට්ටිය. indirect measurements කියලා කියන්නේ අපිට එකපාර value එකක් ගන්න බැරි කට්ටිය. clearද? එහෙනම් එතන non physical කියලා ඒවද තිබුණා non physical quantities කියලා. okay හරි. so දැන් අපි මෙයා ගැන ඩිස්කස් කරා. හරි දැන් අපි දන්නවා හරි physical quantity එකක් කියන්නේ කවුද කියලා දන්නවා. so when we discuss about these physical quantities what happens it should be a magnitude නේ. එයාට තියෙන්න ඕනේ magnitude එකක්. එයාගේ ලොකු මෙන්න මෙච්චරයි value එක මෙන්න මෙච්චරයි කියලා value එකක් තියෙනවා. clear? සමහර ඒවලට නම් there is directions also. සමහර ඒවලට directions උත් තියෙනවා. සමහර ඒවලට magnitude විතරක් තියෙනවා. සමහර ඒවලට මේ දෙකම තියෙනවා. අපි ඔක ඉස්සරහට ඩිස්කස් කරනවා vectors and scalars කියලා. දැන් අපි ඔය කතා කරන්න යන්නේ නැහැ. okay so මම මේ අපේ ටියුට් එකේ තියෙන line by line යන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕනේ. අපි ඔයාලට full completed අතෙන් ලියපු note එකක් තමයි මේ අවුරුදු දෙකමාරෙම අපි කරවන්නේ. so මේ first lesson එක මේක units and dimensions මේකේ දැන් මේ first එකේදී නම් ලොකු දේවල් නැති වුණාට second එකේදී measuring instruments කියලා එකක් තියෙනවා. එතකොට ඇත්තටම මේකෙදි තියෙන්නේ සම්පූර්ණයෙන්ම diagrams තියෙනවා. okay so in the class අපිට ওই diagrams අතෙන් ලියලිය අඳින්න ගියොත් එහෙනම් අපිට මුළු දවසටම diagrams තුනක් විතර තමයි අඳින්නේ. ඒක නිසා අපි මේ first lesson එක සම්පූර්ණයෙන් printed විදියට දෙන්නේ. there are 3 notebooks. 3 notebooks. එතකොට මේ notebooks තුනෙන් first notebook එක තමයි අද ඔයාලට හම්බෙලා තියෙන්නේ. අපේ ඊළඟ notebook දෙක ඊළඟ දවස්වල ඔයාලගේ අපිට හම්බ වේවි. so එතකොට මොකද වෙන්නේ? මේ lesson එක අපි සම්පූර්ණයෙන්ම tutor එක්ක යනවා. අනිවාර්යෙන් මේකෙදි ලියවනවා. there are questions අදත් ලියන්න පුළුවන් අපිට. දැනට මේ මුල් ටික අපි tutor එකත් එක්ක යනවා. හරි. okay. හරි. දැන් අපි එහෙනම් දන්නවා physical quantities තියෙනවා. හරි. දැන් ඒවා measure කරන්න magnitude එකක් තියෙන්න ඕනේ. clearද? හරි. එතකොට මේ magnitude එක ගත්තොත් එහෙම එයාව ලොකු range එකක් ඇතුළේ ගිහින් තියෙනවා. පැහැදිලිද? හරි. දැන් usually අපි දන්නවා අපි length එක මයින්නේ SI unit එක කවුද? meters නේ. meters වලින් තමයි අපි මයින්. okay but look at your tube what happened. okay අවසානටම there is a table නේ. මේ table එකේ මොකක්ද තියෙන්නේ? එක එක length දීලා තියෙනවා. මොකද්ද? proton එක diameter එක 10 to the power minus 15. minus 15 කියලා කියන්නේ හිතා ගන්න බැරි එකක්. මම ඔතනින් පටන් ගත්තොත් නිකන් අමාරුයි වගේ හින්දා අපි මැද්දෙන් පටන් ගමුකෝ. අපිට නිකන් sensible දෙයක්. මොකද්ද? length of a football field. හරි මෙතන ෆුට්බෝල් ගහන කට්ටිය ඉන්නවා නම් දන්නවා කීයද length එක? meters 90යි නේ. හරි. about 100 meters so that's mean 10 to the power 2. හරි. diameter of earth 10 to the power 7. ඊට පස්සේ earth to sun distance එක 10 to the power 11. ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ? අපි උඩ පැත්තට ගියොත් thickness of a paper දැන් අපි මේ tube එක ගත්තොත් මේ tube එකේ මේ එක කොලයක thickness එක 10 to the power -4. ඊට පස්සේ distance between atoms in a crystal 10 to the power -10. දැන් ඔයාලට පේනවා there is a huge range නේ 10 to the power -15 වල ඉඳලා so 10 to the power 27 වෙනකන් ගිහින් කවුද මේ distance කියන කෙනාව මයින් එක පැහැදිලිද හරි distance කියන කෙනාගේ magnitude එක මයින් එක මෙන්න මේ වගේ ලොකු range එකකට ගිහින් okay so turn to the next page okay what happened අපි next page එකට ගියාට පස්සේ ඊට පස්සේ එතනදි කතා කරනවා කියන time එක කොහොමද මයින් time එක කොහොමද මේ කියන variations time එකත් ඔය කියන විදිහට variations ගොඩක් තියෙනවා මොකද්ද මෙයාලා ගත්තොත් එහෙනම් මෙයාලා කියනවා human lifetime එක 10 to the power 9 වගේ. human lifetime එක 10 to the power 9 seconds. okay. then ඊට පස්සේ time taken to the for the sun to orbit our galaxy මොකද වෙන්නේ 10 to the power 16. හරි. ඊට පස්සේ period of AC මේ වල තේරුම් දැනගෙන ඉන්න ඕනේ just නිකන් example විදිහට දීලා තියෙනවා. so එතකොට time එක කියන්නේ කියනවා 10 to the power 20 වල ඉඳලා 10 to the power 18 වෙනකන් ලොකු value එකක vary වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ physical quantities මෙයාලා ලොකු වැලියු වල ගිහින් තියෙනවා. ඊට පස්සේ මෙයාලා මාස් එක ගැන කතා කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන එකේ මාස් එක 10 to the power -31. ඉස්සරහට කෙමිස්ට්‍රියල් දාලා ඔක අනිවාර්යෙන් පාඩම් කරාවි. so sun 10 to the power 30 වෙනකන් ගිහින් තියෙනවා. okay. හරි. දැන් physical quantities ගත්තොත් එහෙම හරි එයාලා measure කරන්න පුළුවන් measurable. දැන් එයාලගේ values අර වගේ ලොකු value එකක ඉඳලා මේ වගේ ලොකු value එකකට ගිහින් තියෙනවා.
okay හරි එතකොට අපිට මෙන්න මේ 10 to the powers එක එහෙම ටිකක් වැඩ කරන්න අමාරුයි ඒක නිසා අපිට මේවා change කරගන්න ඕනේ අපිට ඉස්සරහට prefix එකත් එහෙම කතා කරනවා so at that point අපි කතා කරනවා මේවා කොහොමද අපි පුළුවන් තරම් ලේසි කරගන්නේ කියලා okay හරි දැන් මොකද වෙන්නේ හරි we know the physical quantities කියලා චක්තියක් ඉන්නවා එයාලා measure කරන්න පුළුවන් හැබැයි දැන් ඕක measure කරන්නේ කොහොමද හරි මම හිතන්නම් මෙන්න මෙහෙම හරි මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට මේ length එකක් තියෙනවනේ හරි this is a physical quantity ඇයි length එකක් නේ මට measure කරන්න පුළුවන් මේ රූලක් හරි මොනවා හරි කියලා හරි දැන් මොකද වෙන්නේ මෙයාව measure කරන්න unit එකක් මොකද වෙන්නේ හරි මම හිතන්නම් දැන් හිතන්න forget that meters කියලා එකක් මේ ලෝකේ ඔයා දන්නේ නැහැ හරි දන්නේ නැත්නම් ඔයාට මේ measure කරන්න කොහොමද වෙන්නේ අපි හිත මෙන්න මේ අපි වියත කියන එක නා කියනවානේ හරි එහෙනම් ඔයා using this thing මොකද වෙන්නේ 1යි 2යි කියලා මම ඔක හිතා ගන්න හරි මගේ මෙන්න මේ තම්බ එකයි මෙයයි අතර තියෙන distance එක වගේ twice තමයි මෙතන තියෙන්නේ කියලා මම මේක හිතා ගන්නවා හරි is this standard මේක standard ද දැන් මම කඩේකට ගිහිල්ලා ඕක ඉල්ලන්නේ කොහොමද දැන් හිතනවා හරි මට කඩේට යන්න වෙන්නේ නැහැ මම කවුරු හරි එදා මට බිසි වෙලා මම යවනවා මල්ලිව හරි මල්ලිව යවලා කියනවා හරි මට මේ වය එකක් ඕනේ අයියාගේ වියත් දෙකක් විතර දිග වය එකක් ඕනේ කොහොමද ඒකමයි ඒතර මාව අරගෙන යනවා එතනට හරි ඔයා හිතන්නේ ගෙදර පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා නම් එයාගේ වියත් ගන්න මේකේ මට දෙකක් ආවට එයාගේ තුනක් හතරක් විතර එන්න පුළුවන් හරි සෝ එතකොට අපිට ස්ටෑන්ඩඩ් යුනිට් එකක් නැති වුණාට පස්සේ වැඩේ අවුල් clearද when we go to a shop or something අපිට work කරන්න ගියාට පස්සේ මේක අවුල් ඒක නිසා මොකද කරේ සයන්ටිස්ලා ආවා ස්ටෑන්ඩඩයිසේෂන් එකකට හරි එයාලා ස්ටෑන්ඩඩයිසේෂන් එකට ඇවිල්ලා හරි එයාලා ආවා මෙන්න මේ කියලා SI units කියලා ස්ටෑන්ඩඩයිසේෂන් එකට හරි එයාලා කතා කරා මෙන්න මේ එක එක physical quantities වලට international system එකක් clearද හරි ඔයාලගේ ටියුට් එකේ ඊළඟ page එකේ බලන්න මැද වගේ තියෙනවා මොකද්ද international system of units කියලා clearද හරි මොකද්ද වෙන්නේ දැන් අපි දැක්ක අර විදිහට වෙන වෙනම අපිට බලා ගන්න ගියාට පස්සේ වැඩේ අමාරුයි so ඒක නිසා මොකද උනේ international system of units use කරා හරි the international system of units is a globally accepted system used to measure physical quantities it was formally adopted in 1960 එවනම් අපිට වැඩක් නැහැ මෙන්න මෙතනදී කියනවා මොකද්ද in the SI system defines 7 fundamental physical quantities හරි 7 fundamental physical quantities ගැන මෙයාලා ඩිස්කස් කරනවලු clearද හරි මෙන්න මේ හත නම් මතක තියාගන්න ඕනේ හරි අද ක්ලාස් එකෙන් යන්න කලින් මම ඔයාලට මේක මතක් කරගන්නවා clearද හරි මොකද වෙන්නේ අපි එහෙනම් මේ එකින් එක ලියාගමු අපි දන්න දෙයක් නේ මුලින්ම length එක මේක අපි හැමෝම දන්නේ එතන මෙයාගේ physical unit එක වෙන්නේ quantity එකේ unit එක වෙන්නේ කවුද standard unit එක SI unit එක හරි මෙතනින් දාමු නිකන් SI units කියලා topic එක okay SI units හරි length එක ගත්තොත් මෙයාව measure කරන්නේ meters වලින් නේ ඊට පස්සේ ඊළඟට අපි usually use කරන එක නා තමයි mass එක මෙයාව කාගෙන්ද ගන්නෙ kilograms වලින් okay then ඊළඟට time එක කාගෙන්ද ගන්නෙ seconds වලින් අපි minutes එහෙම තියෙනවා ඒව නෙවෙයි අතර අපේ SI unit එක seconds වලින් okay then ඊළඟට දැන් ඔය ටික නම් අපි දන්නවා ඊළඟට මේ කතා කරනවා නම් වැඩි අහලා නැතුව ඇති okay so next thing is electric current okay electric current කියන එක නම් measure කරන්නේ amperes වලින් electric current කියන එක නම් measure කරන්නේ amperes වලින් ඔකත් අහලා ඇති ගෙදර use වෙනවානේ then ඊට පස්සේ thermodynamic temperature කියන එක නා ඔයාලා ගොඩක් වෙලාවට අහලා ඇති celsius කියන එක නා but the SI unit of temperature is මොකක්ද kelvins okay kelvins තමයි වෙන්නේ හරි then ඊළඟට amount of substances okay amount of substances මේක chemistry වලදී ඉස්සරහට ගොඩක් කතා කරයි so this is about moles clearද මේක අපි කියනවා moles වලින් තමයි මවුල සිංහලෙන් කියනවා මවුල කියලා moles වලින් තමයි ගන්න then ඊට පස්සේ ඊළඟ එක්කෙනා තමයි luminous intensity කියන එක්කෙනා හරි මෙයා නම් rarely use වෙන එක්කෙනෙක් okay luminous intensity okay luminous intensity so මෙයාවමයි ඉන්නේ CD අපි කියනවා මෙයාව candela කියලා okay candela okay so these are the main physical quantities hari
and their SI units. මේ තමයි අපේ SI units 7. පැහැදිලිද? ඒතර මෙන්න මේ SI units 7 ඔයා මතක තියාගන්න ඕනේ කටපාඩමින් ඉස්සරහට මේවා අනිවාර්යයෙන් ඕනි වෙනවා. ක්ලියර්ද? හරි. එහෙනම් කට්ටිය දැන් නෝට් එකේ තියෙනවනේ කට්ටිය මාත් එක තියමු බලන්න. පළවෙනි එක length meters. හරි. ඊට පස්සේ දැන් ටියුට් එක දිහා බලන්න බෑ. බෝඩ් එක හරි. දැන්ට බලාගම මම බෝඩ් එකම කරලා ආයෙ. ඊට පස්සේ මාස් එක kilograms time seconds. හරි. ඊට පස්සේ current එක amperes. okay. thermodynamic temperature Kelvin, then amount of substances, moles, and luminous intensity, candela. Clear the hari. මම මේ ටික ආයෙ මකන්නම් එහෙනම් දැන් මට ආයෙ කට්ටිය කණියෙන් කියන්න බලන්න. What are the things? Length, meters, okay, mass, kilograms, time, seconds, electric current, amperes, okay, temperature, Kelvin, not Celsius. Then amount of substances, moles නේ එයාවත් දන්නවනේ කෙමිස්ට්‍රි වල කතා කරනවා O levels වල luminous intensity මතකද ඒ වචනේ කො yeah good candela clear නේ candela okay so අපි අනිත් පැත්තටම දාමු luminous intensity candela moles kelvin amperes seconds kilograms and lengths okay හරි එහෙනම් ඔන්න one last time කියමු බලන්න දැන් මතක තියෙන්න ඕනේ කට්ටියට ලොකු දෙයක් තිබුණේ නැහනේ කියන්න බලන්න length එක yes meters mass එක kilograms okay time seconds electric current good amperes yeah then thermodynamic temperature Kelvin then moles වලින් වෙන කවුද substance නේ good substance moles and කවුද intensity ඒකේ මුල කැලල මොකද්ද luminous intensity candela okay හරි online එකේ ඉන්න කට්ටියත් ඕකේ නේද මතකද දැන් ඔය හත okay හරි ඔන්න ඔය හත හොඳට ඔළුවේ තියෙන්න ඕනේ අපේ clear ද කතාව okayද හරි so ඊට අමතරව අපේ ඩියුට් එකේ ඊළඟ page එකේ තියෙනවා ඊට අමතරව තියෙනවා කවුද additional SI quantities there are some additional SI quantities මොකද වෙන්නේ additional SI quantities තියෙනවා දෙකක් ඔය main මේ කට්ටියට අමතරව angle එක minor එක කෙනෙක් so මෙන්න මෙහෙම lines දෙකක් තියෙනකොට මේ lines දෙක අතර gap එක minor එක කෙනාට අපි කියනවා angle එක කියලා clearද හරි so මෙන්න මේක අපි කතා කරනවා plane angle කියන කෙනා අපි මයින්නවා කවුද කාගෙන්ද radians වලින් okay plane angle කියන කෙනා අපි මයින්නවා radians වලින් and there is another one මේක අපි ඉස්සරහට definition එක කතා කරනවා ඒක නිසා හිතන්නේ ලොකුවට හිතන්න එපා solid angle කියලා කෙනෙක් ඉන්නවා okay solid angle එක අපි ආවම ඉන්නේ radians වලින් SR හරි radians වලින් තමයි මයින් අපි මේ දෙකේම definitions කතා කරනවා මම මෙතනදි චුට්ටක් විතර මතක් කරගෙන මේක අපේ duty එකේ තියෙන්නේ හරිනේ හරි දැන් අපි යන්නේ හතරෙන් මෙයාලා ගැන ඩිස්කස් කරන්න okay now we are going to discuss about these things හරි what happened හරි ටියුට් එකේ අපේ ඊළඟ page එකේ මොකක්ද කියන්නේ supplementary units okay supplementary units හරි මේකට යන්න කලින් අපි දැන්ට කතා කරපේම චුට්ටක් මතක් කරන්න මොකද first thing in physics we are discuss about science about physical substances so එතකොට අපිට ඒවා measure කරන්න ඕනේ හරි මොනවා හරි දෙයකට අපි use කරන්න so අපි ඒ වලට කිව්වා physical quantities එහෙනම් physical quantities එකේ මොකද්ද definition එක උනේ measurable quantities හරි අන්න ඒ වලට තමයි අපි කිව්වේ physical quantities කියලා හරි මොකද්ද අපි කිව්වා a property of a physical system okay a property of a physical system that can be measured directly or indirectly directly hari indirectly hari measure කරන්න පුළුවන් physical system එක characteristic එකට අපි physical quantity එකක් කිව්වා එතකොට ඕකෙන් there are two parts direct and indirect measurement direct කියන තරම් දෙන්න ගන්න පුළුවන් ඒවා indirect කියලා කිව්වේ අපිට calculation එකකින් වගේ අපිට direct ගන්න බෑ indirectly තමයි ගන්න clearද okay
So ඊට පස්සේ අපි ඩිස්කස් කරා එතනදිම තිබුණා physical quantities නොවන ඒවත් ඒ වෙන චුට්ටක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ අපි කතා කරා හරි when we consider about length, time, mass වගේ කියන කට්ටිය ගත්තොත් එයාලා they are at very huge range. Okay, huge range එකක ඉන්නවා. So basically අපිට මෙයාව measure කරන්න නම් දැන් අපි අර කතා කරේ මම මේ වියත් වලින් යන්නේ. so එතකොට මොකද වෙන්නේ? අපිට ඒක අමාරුයි. So scientists need නැත්නම් world need a standardization unit. So ඒක නිසා මොකද උනේ? SI units කියලා කෙනෙක් ගෙනල්ලා අර්ථ දැක්වුවා. Okay, there are 7 SI units. මොකද උනේ? 7 SI units. ඉක්මනට කියාගෙන යන්න. කවුද? meters, kilograms, seconds, amperes, kelvin, moles and candela. Good. හරි. හරි. ඊට පස්සේ අපි ආවා කතා කරන්න මෙන්න මේ supplementary units ගැන angles ගැන. Okay. හරි. මේක අපි first thing අපි කතා කරන්න යන්නේ plane angle එක ගැන. plane angle. හරි. So plane angle. Let's තාම ඔයාලගේ notebook එකේ ලියන්න අපි මේකෙදි questions ටිකක් කරනවා notebook එකේ අපි ලියමු plane angle කියන එක. Okay. What happened? Plane angle එකක් කියලා කියන්නේ මොකද්ද? The angle between two intersecting straight lines. Okay? In a plane. Angle between two intersecting lines. ඒ කියන්නේ මෙන්න මේ වගේ lines දෙකට angle එක intersect වෙලා තියෙන එක angle එක තමයි අපි කියන්නේ plane angle එකක් කියලා. Okay ද? So usually O levels වලදී ඔයාලා මෙයාව මෙන්න කාගෙන්ද degree වලින් නේද? degree වලින්. අපි මෙයාව denote කරේ මෙන්න මෙහෙම උඩින් පොඩි dot එකක් නැත්නම් බෝලයක් වගේ එකක් තියලානේ degree එක. Okay. So මේ degree එකක් කියන එක නා කොහොමද ඔයාලා define කරේ? degree එකක් කියන එක නා කොහොමද define කරේ? What is the definition? Yeah. When we consider circle, what happened? මේ circle එක මම parts 360 වලට බෙදනවා. දැන් මෙතනදී නම් 4යි. මොකද උනේ? දැන් 6ක් තියෙනවා. 8ක් තියෙනවා. ඔහොම මම බෙදාගෙන ගියොත් මේ 360 වලට බෙදුවොත් okay. So මෙන්න මේ දෙන්න අතර තියෙන මෙන්න මේ angle එකට we said that it is a degree. Clearද? මෙන්න මේ angle එකට අපි කිව්වා degree එකක් කියලා. Clear නේද? හරි. But in A level physics usually we do not use degrees. We basically go with radians. හරි. මොකද අපි දැන් කතා කරා කවුද? plane angle minus standard unit එක radians and solid angle minus එක නා radians වලට. එහෙනම් අපි මෙයාගෙන් අපි දැන් ඉගෙන ගන්න ඕනේ කොහොමද radians අපි obtain කරන්න කියලා. Okay. එහෙනම් so this is a degree. හරි. So radians වලට ගියොත් අපි මොකද වෙන්නේ? What's happening radians? Radians. හරි. radian එකේ definition එක. Okay? definition එක තමයි මෙන්න මේක. මොකක්ද? If an arc of a circle with length equal to radius subtends an angle at the center, that angle is 1 radian. Okay? That means මොකද වෙන්නේ? අර කියපේක ලොකුට තේරුන්නේ නැහැ කියලා දන්නවා. Okay. අපි මෙන්න මෙහෙම when we consider a circle what happen? So there is a radius නේ. මෙයාට තියෙන radius එකක්. මම කියන්නම් it's basically 5 centimeters or something කියලා. Simple R is a message some little bit lagging or something in our online session. Let's see. Wait, give me a minute. Okay. හරි මම හිතන්නේ දැන් issue එකක් නැහැ නේද? හරි නේද? හරි. So there are some difficulties when we in online mode. Okay.
poni struggles තියෙනවා ගණන් ගන්න එපා. හරි. So plane angle. So we are in radians. Okay. So what happened when we consider circle? We know මොකද radius එක simple r කියලා. There is a radius. Okay. So what happened? This is the perimeter of our circle. Ne? So when we consider this perimeter, අපි මේ perimeter length එකේ simple r length එකක් consider කරමු. Okay. මෙන්න මේ point එකේ ඉඳලා මෙතනට තියෙන දුර simple r කියලා අපි හිතුවා. Okay. මෙන්න මේ point එකේ ඉඳලා අපේ center එකට එන angle එකට අපි කියනවා radian එකක් කියලා. Clearද? හරි. That means මොකද්ද? radius එකට equal length එකක් මගින් perimeter එකේ ඉඳලා center එක මත apply කරන angle එකට අපි කියනවා මොකද්ද? radian එකක් කියලා. Clear නේද? හරි. මම හිතන්නේ පැහැදිලි ඇති. Okay. So when we consider circle, what happened of simple r radius? If an arc of the circle with length equal to the radius, arc with equal to the radius, okay, subtend an angle at the center, okay, is known as 1 radian. Clear ned? Okay. There is a equation to obtain this radians. Okay. Do you know that thing? ඔයා දන්නවද ඔය කියන එක ගැන? හරි චුට්ටක් මතක් කරලා බලන්න. ඉක්වේෂන් එකක් දැනට දන්නවද? හරි. අපි මේව චුට්ටක් මතලා අපි දැන් ඩිග්‍රීස් නම් අපිට වැඩක් නැහැනේ. මේ ලෙවල්ස් වලදී වැඩි කරන රේඩියන්ස් එක. Okay. So what happened? මෙතන අපේ ටියුට් එකේ questions මාකට් එකේ අපේ ඉක්වේෂන් එක දීලා තියෙනවා නේද? So what happened? මේ බලන්නකෝ. මෙන්න මේ angle එක අපි සාමාන්‍යයෙන් කියන්නේ θ වල. Okay. So මොකද්ද කිව්වේ? රේඩියන් එකක් කියලා කියන්නේ radius එකට equal perimeter එකකින් අපේ center එක මත apply කරන angle එකනේ. So that theta equals what happened? අපි මෙන්න මේ usually arc length එක define කරන්නේ s වලින්. Okay? Arc length එක define කරන්නේ s වලින්. එහෙනම් s over r equals theta. Okay? So this is the equation. Right? This is the equation. Theta equals s over r වෙනවා. Okay? So ඔයාලා එහෙනම් ඔය කියන එක නා රතු පෑනෙන් කොටු කරගන්න අපේ equation එක. නැත්නම් highlight කරගන්න. Okay? S over R කියන එක නා මේවා හරි වැදගත් නෑ ඉස්සරහට අපිට ඕනි වෙනවා. හරි ඔය රතු පෑනෙන් කොටු කරගන්න කියන ඒවා highlight කරගන්න කියන ඒවා කරන්න because මේවා අනිවාර්යෙන් මතක තියාගන්න වෙනවා අපිට. හරි. So what happened? හරි. එහෙනම් what are the definitions of these terms? Theta means angle, radians වලින් අපිට හම්බ වෙන්නේ. S means arc length and simple r means radius නේ. Okay. So එහෙනම් මොකද වෙන්නේ? අපි හිතමු there is a circle that has 6 centimeter radius. Okay. So අපි හිතමු ඔන්න දැන් point එකක් තියෙනවා. ඒ point එකේ ඉඳලා B කියන point එකට 9 centimeters දුරයි කියලා. 9 centimeters දුරයි. So එයාගෙන් අහනවා මෙයාගේ ඉඳලා මෙතනට apply වෙන angle එක radian කීයද කියලා. Okay. What is the radian? What is the amount of radius? Let's see what happened. What is the equation? Theta equals S over R. Okay. Then S කියන්නේ කවුද? Arc length. It is 9 centimeters. Ne? Okay. R means what? R means 6. Okay. What happened? 9 over 6 means 1.5 radians. Okay. So එහෙනම් මොකද වෙන්නේ? 9 centimeters වලින් අපේ center එක මත apply කරනවා radian 1.5 amount එකක්. Clearද? හරි. හරි. එහෙනම් ඔන්න ඔය කියන කෙනා ගැන හොඳ අයිඩියා එකක් ඔයාලට තියෙන්න ඕන. හරි. So ඔන්න homework එකක් නෙමෙයි. අපි දැන් මෙතනදී මේක කරමු. ඔන්න ඔයාලට ටියුට් එකේ දීලා තියෙනවා හතරක් diagrams හතරක්. මට ටක් ගාලා theta value එක calculate කරලා දාන්න බලන්න මේ වලට. theta value එක calculate කරලා දාන්න.
හරි මම හිතන්නේ ටයිම් එක ඇති නේද කට්ටිය දැන් නේද okay let's see what happened හරි first thing first එක කෙනාගේ අහන්නේ මොකද්ද arc length එක simple r මරු නේද හරි ඒක නම් දැන් අපි මෙතනදී මේ කතා කරපු එක කෙනාම තමයි නේද when arc length equals simple r what happened what is the equation theta equals s over r now s equals to r and this is r what happened 1 radians okay so first one answer is 1 radian so I'm not going to draw one by one because cute එකේ අපි මේ දේවල් apply කරලා තියෙන නිසා okay so answer එක වෙන්න ඕනේ 1 radians okay 1 radians so ඊළඟ එක කෙනා what is the arc length s radius r හරි එහෙනම් ඒකෙදි නම් අපිට substitute කරන්න දෙයක් නැහැ ඒකම තමයි තියෙන්නේ. එතනදී theta should equals what? S over r ම තමයි. Okay? theta equals S over r. good. මෙන්න හොඳ question එකක් තියෙනවා. මෙතනදී මොකද්ද පෙන්නලා තියෙන්නේ? කට්ටිය මේක තේරුම් ගත්තද දන්නේ නැහැ. මෙතනදී අපේ so I'm going with this. what happened මෙන්න මෙතන ඉඳලා this is simple r what happened මෙයා මෙහෙම ගිහිල්ලා මෙතනටම එනවා කියලා කියන්නේ. Okay? so මෙයා මෙතන ගිහිල්ලා මෙතනට වෙනවා කියලා කියන්නේ. that means මේ full circle එක හරි what is the angle of this full circle ඔක තමයි ඔය අහන්නේ මොකද equation එක theta equals s over r clear the හරි s means what s means දැන් මුළු circle එකේම සම්පූර්ණ පෙරිමීටර් එක ඔයාලා දන්නවා ඕල ලෙවල්ස් වල කතා කරලා තියෙනවා what is 2πr නේ good so it is 2πr and radius is simple r what happened r cancel off then theta equals 2 phi වෙනවා 2 phi radians okay 2 phi radians මේ phi කියන එක කෙනාගේ වැලියු එක ඔයාලා දන්නව නේද usually phi කියන එක කියන්නේ 3.14 කියන එක නා ඔන්න අපිට එයාව substitute කරන්නත් පුළුවන් 3.14 what happened 6.28 radians cleared එහෙනම් ඔන්න අපිට එනවා මොකද්ද when we consider a complete circle what happened එයාගේ center එක මත apply වෙලා තියෙන radian ගාන 6.28 වෙනවා අපි degree වලට ගියහම කොහොමද වෙන්නේ complete circle එකකින් center එක මත apply වෙන degrees ගාන වෙන්නේ කීයද 360 නේ අහන්න හරි එහෙනම් degrees වල 360 මෙයාගේ 6.28 එතකොට හිතන්න සාහන ලොකුයි හරි degree එකකට වඩා radian එක ගොඩාක් ලොකුයි පැහැදිලිද ඔතන ඊළඟ එක්කෙනා අහන්නේ මං හිතන්නේ අපේ භාගයක් නේද half එකක් හරි එහෙනම් මෙයාමයි theta equals s over r okay so what happened මෙතනදී දැන් 2πr නෙවෙයිනේ මෙතන ඉඳලා මෙතනට තියෙන length එකනේ ඒකෙන් half එකක් that means 5r නේද මෙයා r වලින් බෙදුනට පස්සේ what happened 5 radians 5 radians means 3.14 radians cleared හරි radians එනවා හරි අපේ circumference එක 2πr හරි එයාව apply කරලා මේ equation එකෙන් අවසානට 6.28 radians කියලා අරගෙන තියෙනවා clear නේද හරිනේ හරි එහෙනම් ඔන්න අද අපි ඩිස්කස් කරන්න හිතාගෙන හිටපු ටික අපි කතා කරා හරි because අද අපි ගොඩාක් දේවල් උගන්නන්න යන්නේ first දවසේ අපි හිම ගොඩාක් දේවල් උගන්නන්න ගිහිල්ලා කටිය ටිකක් මොලේ struggle කරගෙන නිකන් A level සමාරුයි කියලා mindset එකකට එහෙම આવත් එහෙම හරි අපි හරියට ඔයාලා ගොල්ලෝට දේවල් feed කරනවා නම් හරියට struggle කරන්න දෙයක් නැහැ ඔයාලට හොඳට score කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව okay physics කියලා කියන්නේ මාර ලේසි එකක්. ඔයාලට physics අවුල් කියලා කියන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. හරි? ඔයාලට physics ඉගෙන ගන්න විදිහේ අවුලක් තියෙනවා. දැන් physics කියන්නේ මාර ලස්සන subject එකක්. Clearද? Okay. So today we wind up. Let's recap what the things that we have learned so far. Okay. So first thing අද දවස ගැන මොකද කතා කරත් එහෙම අපි මුලින්ම අපි කතා කරා. අපි A levels ලියන්න ඕනේ අය මතකද? හරි? අර ඔයා අර 6 lakh cost එකයි 870 days දාලා project එකක් කරන්න යනවා කියලා O level
ඔයල කෙනා කරන ප්‍රොජෙක්ට් එකයි ඔයාගේ ප්‍රොජෙක්ට් එකයි ඔයා කොහාටද අවසානදී යන්නේ අන්න ඒක නිසා තමයි ඔයා A levels කරන්න ඕනේ කියලා කතා කරන්නේ ඊට පස්සේ අපි අපේ සිලබස් එක ගැන කතා කරා යුනිට් 11යි ප්‍රැක්ටිකල්ස් 38යි ටේප් එකේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරා කොහොමද එන්නේ කියලා ඊට පස්සේ how hard A levels කියලා කතා කරා 6% ace තියෙන්නේ 1/3 තුනෙන් එකක්ම fails okay හරි so ඔයාට proper මේ path එක යන්න වෙනවා හරි groove එක එක හරි so ඊට පස්සේ අපි කිව්වා life cycle එකක් තියාගන්න ඕනේ ඒ ළමයෙක්ට because these are interconnected අද ඒක හෙට ඕනේ හෙට ඒක අනිද්දාට ඕනේ so that's why අපි පළවෙනි දවසේ ඉඳන් උගන්වන්න පටන් ගන්න because we have a very large syllabus clearද හරි so ඊට පස්සේ ඔය දේවල් ටික ඩිස්කස් කරලා අපි අපේ ක්ලාස් එකේ plan එක ඔයාලට පෙන්නුවා හරි ඊට පස්සේ අපි ආවා අපේ theory discuss කරන්න හරි theory වලදී basically අපි discuss කරා what is mean by physical quantity okay a property that can be measured directly or indirectly in a system is known as a මොකද physical quantity නේ හරි එතකොට ඕකේ there are two parts direct measurements and indirect measurements clearද direct කියලා කියන්නේ අපිට කෙලින්ම ගන්න පුළුවන් වගේ indirect කියලා කියන්නේ අපිට මොනවා හරි equation එකක් use කරලා තමයි ගන්න දෙන්නේ හරි හරි ඊට පස්සේ අපි කතා කරා හරි ඕකේ time එක mass එක length එක ගත්තොත් එහෙම පොඩි value එකකින් ඉඳලා ලොකු value එකකට vary වෙනවා හරි but අපිට මෙයාව මයින් ස්ටෑන්ඩඩ් යුනිට් එකක් ඕන වුණා ඒක නිසා SI යුනිට්ස් කියන එක නාම සයන්ටිස්ලා පෙන්නුවා එහෙනම් අපි ඔන්න SI යුනිට්ස් 7 මතක තියාගත්තා මතකයි නේද ඉතින් බලන්න length එක meters okay then mass එක kilograms okay then time seconds good then ampere ඒක මොකද්ද current එක නේ current amperes okay then ඊට පස්සේ amount of matter නේ good moles හරි තව temperature කියන එක අමතක කරලා තියෙන්නේ temperature Kelvin and final එක ඒකට ඒ කමුතු හින්දා මතක ඇති just candela නේ මොකද luminous intensity candela clearද හරි ඔය ටිකෙන් පස්සේ අපි ආවා අපේ usually SI units වලට අමතරව අපි discuss කරන supplementary units කියන angles කියන okay the angle between two intercept lines අපි මෙයාගෙන් කතා කරනවා එතනදී අපි plane angles and solid angles ගැන කතා කරන්නේ හරි plane angles වල අපේ equation එක මතකයි නේද what is theta equals SOR හරි එතනදී අපි radian කියන කෙනෙක් අපි define කරා radian එකක් කිව්වේ කවුද radius එකට equal length එකකින් circumference එකේ ඒ වගේ length එකකින් center එක මත apply කරන angle එකට අපි කිව්වා කවුද radian එකක් කියලා. ඒතර අපි දැක්කා කවුද circle එකක් when you consider circle there is 2 phi radians. ඒ කියන්නේ අංශක 360ක් කියන්නේ 2 phi වලට equal කියලා. clearද? හරි. හරි ඕකේ අපිට තව වැඩ ටිකක් කරන්න තියෙනවා. අපිට අද time එක ටිකක් මදි. හරි? එහෙනම් ඔන්න අපි first day එක wind up කරන්න යන්නේ. So before that අපි ඔයාලට මතක් කිරීම ටිකක් කරන්න ඕනේ. So අද අපේ කොහොමත් හැමෝටම ඇවිල්ලා බලන්න පුළුවන් free අපේ ගන්න ටික ඒ කියපු දේවල් තේරෙන්නේ නැති කියලා කට්ටියට හිතනවා. So this is a kind reminder. Okay. So ඔයා මේ class එකට ආවත් නැතත් ඔයාගේ A level වල සදාතනික සබ්ජෙක්ට් මම කියන්නම්. ඕනිවට වඩා classes වැඩි කරගන්න එපා. ගොඩක් අය A levels වලදී වරද්ද ගන්න ඕක. හරි. එයාලා classes 5-6කට යනවා. හරි. physics වලට 2යි, chemistry වලට 2යි, maths වලට 2යි. at grade 12 ඔයාට ඔක් කරන්න පුළුවන් වෙයි. මේ ටිකේ මුකුත්ම නැහැනේ. හරි රිසල්ට්ස් එනකන් ඔය ටිකේ නිකන් ඔයාට කරන්න පුළුවන්. බැත් ඔයා 13ට ගියපු ගමන් ඔයා හිර වෙලා ඔයා නන්නක්කාර වෙලා යනවා. ඒක නිසා first choose what right teachers. ඔයාට ගැළපෙන ගුරුවරු තුන් දෙනා තෝරගන්න. හරි? ඔයාගේ subjects තුනට ඊට පස්සේ ඒ තුන් දෙනාගේ guidance එකත් එක්ක යන ඕනියට වඩා class නම් වැඩි කරගන්න එපා. ගොඩාක් අය එහෙම හම්බෙලා තියෙන වැඩේ අවුල් කරගෙන තියෙනවා. clear ද කතාව? හරි. හරි. එහෙනම් ඔන්න දැන් අපි අද class එක wind up කරන්න යන්නේ. අපි එහෙනම් ඊට කලින් අපේ class එකේ details ටික ඔයාලට කියන්නම්. අපේ 28 batch එකට there are two batches. අපේ first batch එක okay our first batch at our Panadura Institute okay පළවෙනි batch එක Panadura Chalk Face Academy යන්නේ 8:30 to 11:30 okay then අපේ second batch එක අපි යනවා අද මොරටුවේ Kingsland Institute මොරටුව අපේ flyers වලත් මේක ඇති Kingsland Institute so it's basically 3 to 6 තමයි clear ද ඉතින් අපි මෙන්න මේ කියන එක නා තමයි අපි online දෙන්නේ online ළමයින්ට මේකට join වෙන්න පුළුවන් එතකොට මේ online ඔයාලට join වෙන්න පුළුවන් අපේ online platform එක තමයි
Gurutaru online.lk. Okay, online.lk. So ඔයාලට Google කරන්න ගුරුතරු online.lk. so එතනට ගියාට පස්සේ ඔයාලට අපිට පෙන්නයි අපේ site එක. එතන lecture panel කියන එකට ගිහිල්ලා එතන English medium කියන එකේ ඔයාලට හොයාගන්න පුළුවන් අපේ course එක. එතනින් register වෙන්න. register වෙලා යදාලා දේවල් ටික කරාට පස්සේ ඔයාලට daily ඔයාලගේ Zoom link එක හම්බ වෙවි. අපේ වැඩ ටික කරගන්න පුළුවන්. okay නේ. so එහෙනම් ඔන්න දැන් ඔයාලට ආයේ finally කියන්න තියෙන්නේ ඔයාලා ගොඩාක් ලොකු ටාස්ක් එකකට යට ගහලා තියෙන්නේ. so try කරන්න මේක දිනන්න. කවදා හරි අර කිව්වා වගේ educational ladder එකේ උඩරම ගිහිල්ලා කවුද හොඳ valuable පුරවැසියෙක් වෙන්න පුළුවන් ඔයාලා හැමෝටම. හරි එහෙනම් හැමෝටම සුබ පතනවා ඔයාලගේ අලුත් ජර්නි එකට. මේක තමයි ඔයාලගේ ජීවිතේ ටෆ්ම අවුරුදු දෙකමාර සහ තීරණාත්මකම අවුරුදු දෙකමාර. so එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ වැඩසටහන හොඳයි නම් අපිත් එක්ක join වෙන්න හැමෝම. අපි එහෙනම් next week එකේ හම්බෙමු. එහෙනම් හැමෝටම goodbye. Have a nice week.